මට සමහර අය කියනවා අපරාධනේ ඔයා ටීචින් තෝරගත්තා නරෝග නටනට ඉන්නතු මේක තෝරගත්තා නම් හරි කියලා. මම යුනිවර්සිටි එකේ ඉන්න කාලෙත් ගෙදර ඉඳන් තමයි යුනිවර්සිටි ගියේ. මට තිබුණා මොකද්දෝ හැඟීමක් මට ගෙදර එන්න ඕනේ. මට ගෙදර ඉන්න ඕනේ, ගෙදර අයත් එක්ක ඉන්න ඕනේ. අන්න ඒක මට මං හිතන්නේ තදින්ම තියෙන කෙනෙක්. මට ඒකෙන් ගැලවෙන්න බැරි වුණා. අර කොච්චර වුණත් අපි එච්චර වැඩ කරලා දැන් ඉන්නකොට හිතෙනවා මට ඒ කාලේ තවත් වැඩ කරා නම් හොඳයි කියන එක. මෙහෙමයි මගේ මතයට ජැක්සන් අයියාගේ දේශපාලන මත වෙන එකක්. නමුත් ජැක්සන් අයියා මේ මනුස්සෙක් විදිහට යා එකතු කරගත්ත දැනුම කියන්නේ මම හොයන්නේ මල්ලි ඇත්තටම මාව හසුරුවන්න පුළුවන් අධ්‍යක්ෂකවරයෙක්. අඳගම ප්‍රසන්න විතානගේ විමුක්ති ජයසුන්දර ඒගොල්ලන්ගේ ටයිප් එකට මාව හරියන්න එපායිනේ. කියන්නේ ඒගොල්ලන් හොයන චරිතය ඇතුලේ අර කුවේණි කියලා කිව්වන් පස්සේ අපිට ආයි කැරක්ටර් හොයන්න ඕනේ. කුවේණි කියන්නේ දුලන් යනවාදම තමයි. මම දකිනවා අපේ රටේ හැදෙන්න ඕනේ මේ ගුරුවරයා කියන තැනට තෝරගන්න මේ ජොබ් එක තෝරන්න තමයි හරිනම් ගොඩක්ම මහන්සි වෙන්න ඕනේ. ඒක තමයි අපේ රටේ ඊසිම දෙන ජොබ් එක වෙලා තියෙන්නේ යුනිවර්සිටි එකකින් අවුට් වෙලා. සමහර ප්‍රෝග්‍රෑම්ස් කරන අය මට මූණටම කියලා තියෙනවා අයියෝ මං ආසයි තියවා ප්‍රෝග්‍රෑම් එකේ ප්‍රෝග්‍රෑම් එක වට හරියන්නේ නැහැ. හරි මේ අපි නම් ප්‍රෝග්‍රෑම් එක පටන් ගමු. අපි මේ නන්නත්තාරේ channel එකේ tagline එක ඇවිල්ලා ඔහේ කොහේ හරි යන ජීවිතත් එක්ක. එතකොට මං විශ්වාස කරනවා අපි හැමෝම ලයිෆ් එකේ මොකක් හරි ඩෙස්ටිනේෂන් එකක් මොකක් හරි ජීවිතේ කොනක් අපි හැමෝම හොයාගෙන යන අය අඩු වැඩි වශයෙන්. ඉතින් නන්නත්තාර කියන ඒ නමටත් ගොඩක් අය මේ වෙන වෙන අපි කියන්නේ නන්නත්තාරයි කියලා. එහෙම නැතුව අර නන්නත්තාර කියන්නේ අපි හැමෝම ජීවිතේ යම් කිසි අරමුණක් වෙනුවෙන් ඩෙස්ටිනේෂන් එකක් වෙනුවෙන් යන ගමනක්. ඉතින් එහෙම යන අතරතුර මට හම්බුණා විශේෂයෙන්ම ලංකාවේ විශේෂයෙන්ම මේ ආර්ට් ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ ආටිස් කෙනෙක්. එළියේ නම් ඇයට කියන්නේ මේ රංගන ශිල්පිනියක් කියලා. නමුත් මම විශ්වාස කරන විදිහට මම ඇයට කියන්නේ ඇය ආටිස් කෙනෙක්. ලංකාවේ ආටිස් කෙනෙක්. ආටිස් කෙනෙක් වුවම ලංකාවේ හැම පැත්තම කව වෙනවා. කියන්නේ all round. එතකොට මගේ විශේෂණය තමයි ඇය ලංකාවේ underratedම ආටිස් කෙනෙක්. වැඩිය අපිට වැඩවල දකින්න ලැබෙන්නේ නැහැ. හැබැයි ඒකත් එක අතකින් හොඳයි. පොඩි ස්ටෑන්ඩඩ් එකක් තියාගෙන හැම වැඩකටම එන්න නැතුව ඉන්න පොඩි ලෙවල් එකක් තියෙන ඉන්න ආටිස් කෙනෙක්. එහෙම ආටිස්ලා අඩුයි ලංකාවේ. ඉතින් අපි මිතුරියව පිළිගමු. දුලානි අනුරාධා හැමෝම දන්නවා. නොදන්න අය මොකක්ද ඒ නම කියලා පොඩ්ඩක් අහලා පුරුදු අය පොඩ්ඩක් අද බලා ගන්න. මොකද අපේ අලුත් පරම්පරාව දුලානි අනුරාධා අයිබෝන් අකේ. අයිබෝන් මල්ලි. ඉතින් අක්කේ මොකද වෙන්නේ මේ දවස්වල? මේ දවස්වල ඉතින් දැන් රටේම තියෙන්නේ රස්නිත් එක්ක කොච්චර කොහොම වුණත් මිනිස්සු එළියට බහැලා අවුරුද්ද සමරන්න මොන ප්‍රශ්නේ කොහොම තිබුණා. ප්‍රශ්නේම තමයිනේ. රස්නේ ලෝකෙම රස්නේකුත් තියෙන වෙලාවක් නේ. යුද වාතාවරණයක් තියෙන වෙලාවක්. හැබැයි ඉතින් ඒ කොච්චර ගිනිදැල් මැද්දේ වුණත් මිනිස්සු පොඩි හරි වෙනසක් හොයනෝනේ. සහකේ වේ. අක්කට හිතෙන්නේ නැද්ද මේ රස්නෙත් එක්ක මිනිස්සු ටිකක් ටෙන්ෂන් වෙලා කියලා. ඒ කියන්නේ මිනිස්සුන්ගේ පොඩ්ඩක් නිකන් වහින කාලේ වගේ නෙමෙයි රස්නේ වුණාම පොඩ්ඩක් මිනිස්සුන්ට ප්‍රෙෂර් එකක් වැඩිනේ. ලොකු ප්‍රෙෂර් එකක් තියෙනවා. ඒක කියන්නේ මිනිස්සු අර ඒ ගැන කතා කරන්නේ නැහනේ. ඒක දැනෙන්නේ නැහනේ. ඒව කතා කරවත් මම දැන මිනිස්සුන්ට දැන් වෙලාවක් නැහැ මල්ලි. ඇයි මෙහෙම මේ රස්නේ නිසාද එහෙම කියලා හිතන්න වෙලාවක් නැහැ. ඒගොල්ලන්ට දැන් මේවා මේ ජීවිතේ ටෙන්ෂන් කියන එක පුරුදු වෙච්ච දෙයක් ඇඟට හැමතිස්සෙම. කතා කරොත් මොකක් හරි ප්‍රශ්නයක් නේ. ඔව්. ඒ කියන්නේ ප්‍රශ්න පැත්තක තියලා විනෝදයෙන් ඉන්න පුළුවන් මිනිස්සු හරි අඩුයි. ඒ කියන්නේ විනෝදය කියලා කියන්නේ කාලා බීලා ජොලියම ඉන්න කෙනෙක් නෙමෙයි. රිලැක්ස් වෙලා ඉන්න. මානසික නිදහසනේ. ඔව්. මිනිස්සු හැමදේම තෙක්ක හිර වෙලා තමයි ජීවත් වෙන්නේ. මිනිස්සුන්ට හැමදේම ඕනේ. මිනිස්සුන්ට කොයි පැත්තක්වත් අත්හැරලා ඉන්න මිනිස්සු කැමති නැහැ. ඒ නිසා තමයි මිනිස්සු ඒ ටෙන්ෂන් එකට ඇවිල්ලා තියෙන්නේ කියලා මට හිතෙන්නේ. මේ හරි අපි මේ පටන් ගමු සිරස කුමරියෙන්. අක්කා එතනින් නේද මුලින්ම නිකන් අර ස්ටෙප් එකක් විදියට එන්නේ එතන. ඔව්. අනිවාර්යයෙන් මේක තමයි ඇත්තම කතාව. ඒ අවස්ථාවට මම ඉන්නේ එතන මගේ අම්මිගෙයි මගේ යුනිවර්සිටි එකේ
ඒ යාළුවෙක්ගේ බලපෑම මත තමයි මම ඒ කාලේ ඔකට යන්නේ. ඊට මම කලින් අක්කා නොදැනුවත්ව වෙච්ච දෙයක්. ඊට කලින් අක්කා මුකුත් එහෙම නැහැ. එහෙම මුකුත් කරලා නැහැ. එතකොට මං කොහොමත් ඉතින් නර්තනය තමයි මගේ ජීවිතේ වෙලා තිබුණේ. පොඩි කාලේ ඉඳන්ම ගොඩක් වෙලාවට ඩාන්සින් එක්ක තමයි මගේ ජීවිතේ මම බෙදාගත්තේ. මම ජීවිතේ පොඩි කාලේ ඉඳන්ම වින්දේ ඩාන්සින් කියන දේත් එක්ක. එතකොට පාසලේ හරිම ක්‍රියාශීලීව වැඩ කරපු කෙනෙක්. එතකොට නර්තනයත් එක්ක ඉතින් කෙනෙක් අර පාසල තුන උනත් ජනප්‍රියයි හරිම. කෙන්න විශේෂත්වයක් තියෙනවා. ඒ වගේ ඉතින් ඉන්න කාලවකවානුවක මම යුනිවර්සිටි එකේ ඉද්දදී තමයි ඔය සිරිස කුමරිය තරඟවලිය එන්නේ. එතකොට මගේ යාළුවගේ බලපෑම සහ චාන් එයයි ඉතින් අපේ අම්මයි එකතු වෙලා තමයි ඔය ඇප්ලිකේෂන් එක පවා දාලා තියෙන්නේ. මම සයින් කරලවත් නැහැ. එතකොට ඒකට දාලා ඊට පස්සේ මම හරිය අකමැත්තෙන් ගිය ගමන. ඒ වුණාට මොකක්දෝ දෙයක් අම්මට දැනিলা තියෙන්නේ නැති. එයාට ඕනුනා මාව හැමතිස්සෙම නෑ මෙයා මෙතන නෙමෙයි ඉන්න ඕනේ. එයා එළියට එන්න ඕනේ කියන හැඟීම මං හිතනවා මට වඩා අම්මට තිබුණා කියන එක. පොඩ්ඩක් එළියට එක්ස්පෝස් වෙන්න. ඔව්. ඊට පස්සේ ඉතින් ඒ හරහා මට හම්බ වෙනවා චන්දන වික්‍රමසිංහ මහත්මයාව. එතකොට ඒ කාලවකවානුවේ තමයි අබා චිත්‍රපටියට නවක නිලියක් හොයමින් ඉඳලා තියෙන්නේ. එතකොට අබා චිත්‍රපටයේ නර්තන රචනය කරන්න හිටියේ චන්දන වික්‍රමසිංහයන්. එතකොට එයා මගේ නර්තන හැකියාව දකිනවා සිරිස කුමරිය තරඟාවලියේදී. ඒ දැකලා තමයි දක්ෂණන්තනි මහත්මයාට මං ගැන කියන්නේ. අබා කියන්නේ වෙනම චැප්ටර් එකක් නේ. ලොකු විශාල එතනින් එහාට මම හිතන්නේ ලංකා සිනමාවේ ඓතිහාසික රැල්ල නැවත වතාවක් ආරම්භ වෙච්ච නැවත වතාවක්. කියන්නේ දැන් ඊට කලිනුත් තිබුණා දේවල් හැදිලා කරලා. නමුත් මෙච්චර ලොකු රැල්ලකට මිනිස්සු ආකර්ෂණය වෙන්න හැදුනේ අබා චිත්‍රපටිය හරහා. ඒ ඔය කියන අවස්ථාවේ තමයි චන්දන වික්‍රමසිංහයන්ව මුණ ගැසීම ඒ හරහා තමයි මට අක්කට කොහොමද එතකොට චන්දන වික්‍රමසිංහව හම්බ වෙන්නේ? ඒ කියන්නේ අබායකට එන කලින් කොහොමද? එයා තමයි සිරිස කුමරියකෙත් නර්තන රචනයට ඇවිල්ලා වැඩසටහනේ අධ්‍යක්ෂණය කරන්න. ඉතින් ඒ හරහා ඉතින් යා මොකද මම එතකොට යුනිවර්සිටි ස්ටුඩන්ට්ස් ඩාන්සින්. ඉතින් මට හොඳට නර්තන හැකියාව සෞන්දර්ය කැම්පස් එකේ. ඔව් අනිත් අයත් එක්ක බැලුවම ඊටාම උඩින් තිබුණා. ඒකත් එක්ක සහ ඉතින් අර විශේෂම කියන්න ඕන දෙයක් තමයි ජැක්සන් ඇන්තනි මහත්මයා ඒ කාලවකවානුවේදී හොයමින් හිටිය රූපයක් තිබුණා. කියන්නේ අර පුලුලු කළ ඇඟ සිහින් වෙච්ච ඉංග සාමාන්‍ය පොඩක් ජැක්සන් එක වැඩ කරනවා කියන වෙන එකක්. වෙන එකක් නේ. ඒ රූපෙත් එක්ක නර්තන හැකියාව. සාමාන්‍ය නර්තනය කරන කෙනෙක්ට ඇක්ටින් කිරීමේ හැකියාවක් සාමාන්‍යයෙන් ලැබිලා තියෙනවා දෙයක්. ඉතින් ඒත් එක්කම ඉතින් මට ওই අවස්ථාව මේ මම හිතනවා මේ කියන්නේ නිවැරදි පුද්ගලයන් මුණ ගැසීම කියන දේ මගේ ජීවිතේට මට ලැබුණා. ඉතින් ඒ හරහා තමයි මට අබා චිත්‍රපටිය ලැබෙන්නේ. අක්ක කලින් එතකොට මේ අබායකට එන්න කලින් නර්තනයට අමතරව මුකුත් එහෙම ඇක්ටිං ගැන මේ මුකුත් හැදෑරීමක් කරලා එහෙම නැහැ. කියන්නේ මම පාසල් වේදිකාවේ නෘත්‍ය නාට්‍ය තරඟවල ඉදිරිපත් වෙලා තිනවා, ජයග්‍රහණය කරලා තියෙනවා. ඒ වගේ දේවල් විතරමයි තමයි ඉතින් කරලා තිබුණේ. අර පාසල් වේදිකාව තුළ මේ අපි රංගනයේ කටයුතු කරලා තියෙනවා. ඉතින් මම ඩ්‍රාමා විෂයක් විදිහට ඒලර්ස් වලට කරා. ඊට පස්සේ විශ්වවිද්‍යාලෙත් අවුරුදු දෙකක් විතර අපිට කරන්න තිබුණා හදාරන්න. ඒ කියන දේත් එක්ක තමයි ඊට පස්සේ ඒ කියන්නේ මගේ එහෙම ලොකු ආසාවක් තිබුණ නැහැ. රංගනයේට නැහැ. ඩාන්සින්ම තමයි. ඩාන්සින් තමයි කියන්නේ ආදරය වෙලා තිබුණු විෂය. කියන්නේ තව ලව් කරන විෂය ඩාන්සින්. ඩාන්සින් එකෙන්ම තමයි අන්තිමට මේ රංගන ශාස්ත්‍රයටත් එන්න හම්බුනේ. එතකොට අක්කා බේස්ලා ඉන්නම පානදුරේනේ. ඔව්. මං ඉපදුනේ පානදුරේ. අදටත් ඉන්නේ පානදුරේ. පානදුරෙන් එහාට කියන්නේ මුකුත් එතනින් එහාට නැද්ද? පානදුර ඇතුළමද දේවල් හොයන්න කරන්නේ? ඔව් ඒ කියන්නේ ජීවිතේ සමහර අය හිතනවා සමහර ඉන්න තැන් වලින් ස්ටෙප් එකක් තියලා වෙන ප්‍රදේශ වලට යන්න ඕනේ කියලා. ඒක තමන්ගේ අවශ්‍යතාව කැමැත්ත මත. ඉතින් ඇත්තටම මට තිබුණේ මෙහෙමයි. මම යුනිවර්සිටි එකේ ඉන්න කාලෙත් ගෙදර ඉඳන් තමයි යුනිවර්සිටි ගියේ. මට තිබුණා මොකද්දෝ හැඟීමක් මට ගෙදර එන්න ඕනේ. මට ගෙදර ඉන්න ඕනේ, ගෙදර අයත් එක්ක ඉන්න ඕනේ. අන්න ඒක මට මං හිතන්නේ තදින්ම තියෙන කෙනෙක්. මට ඒකෙන් ගැලවෙන්න බැරි වුණා. තමන්ගේ නිකන් කම්ෆර්ට් සෝන් එක. ඒ කියන්නේ කම්ෆර්ට් සෝන් මිනිස්සු ගෙවල් වලින් එළියෙන් හදා ගන්නවනේ. මන්ට එහෙම එකක් තිබුණේ නැහැ. මට ඕනේ ඒගොල්ලොත් එක්ක ඉන්න, කියන්නේ අම්මා තාත්තා දකින්න.
ඒගොල්ලොත් එක්ක ඉන්න සමහරට ඒක මගේ වැඩත් එක්ක සමහරට මට හරි ප්‍රෙෂර් එකක් සමහර වෙලාවට. ඇයි ඒගොල්ලෝන් බලන්න ඕනේ මගේ වැඩ කරගන්න ඕනේ. ඒ වුණත් මට ඒ මයින්ඩ් සෙට් එකකින් ගැලවෙන්න බැරි වුණා. මං ඒගොල්ලොත් එක්කම තමයි තාමත් ඉන්නේ. අපි අක්කේ අබා චැප්ටර් එකට එමු. කොහොමද අබා වැඩේ පටන් ගන්නෙ? ඊට පස්සේ කොහොම හරි ඉතින් ජැක්සන් ඇන්තනි මහත්මයාව මට අඳුන්ලා දෙනවා චන්දන වික්‍රමසිංහයන්. ඊට පස්සේ ඉතින් මගේ නර්තන හැකියාව එයා බලනවා. චන්දන සර්ත් එක්ක දෙන්නම ඇවිල්ලා මාව බලනවා. ඊට පස්සේ මගේ රංගන හැකියාවත් බලනවා. වෙනම ඉන්ටර්වියු බෝඩ් එකක් වෙනම ඉන්ටර්වියු කරලා. ඉතින් ඒ අවස්ථා දෙකෙදිම මම ජැක්සන් සර්ගේ හිත දිනා ගන්න. ජැක්සන් ගේ හිත දිනා ගන්න ඒක හරි පුදුමයි. ඒක වැඩි වෙලාවක් ගිය දෙයක්ුත් නෙමෙයි. මේ නමුත් එතන හිටපයත් කිව්වා හරි පුදුමයි දුලානි ඔයා දිනුෂා අක්කි මට අදටත් මතකයි කිව්ව දේ. කේක් එකක් කපන ගමන් කිව්වා කේක් කෑල්ලක් කන්නකෝ හරි පුදුමයි ඔයාව මෙච්චර ඉක්මනට සර් මේකට තෝරගත්තා කියන දේ ඉතින් එයා මට කිව්වා. සාමාන්‍ය කොච්චර හිටද ඉන්ටර්වියු එකට කට්ටේ වෙන්නේ? මම එහෙම දැකලා නැහැ. මම හිටියේ එහෙම කවුරුත් එක්ක මං ඉන්ටර්වියුස් ගිහිල්ලා නැහැ. එයා මට වෙනමම එන්න කියලා මං අපේ අම්මත් එක්ක ගියේ. එයාගේ ඔෆිස් එකට. ඉතින් එතන තව ඔෆිස් එකේ වැඩ කරන අය තමයි හිටියේ. ඊට කලින් ඉතින් මේකට ගොඩාක් ඉන්ටර්වියුස් තියලා එහෙම ලොකු දේවල් වෙලා තියෙනවා. නමුත් මාව හම්බෙන්නේ අහම්බෙන්. මේ සිදුවීම වෙන්නේ ඊටම අහම්බෙන්. අර එතකොට ඒ වෙලාවේ ටට්ටක් ගාලා මොකද ෆිල්ම් එකේ වැඩ කරන්න පටන් අරගෙන යන්නේ එහෙම ලොකු තැනක හිටියේ ඒ වෙලාවෙත්. ඉතින් ওই විදිහට ඒක ලැබෙනවා. එතකොට කොහොමද මේ අබායක කොයි කාලෙ දක්වා ෂූට් වෙන්නේ වැඩේ? 2007. 2007. ඒ කියන්නේ යුද්ධය යන කාලේනේ. ඔව් 2007 යුද්ධය අවසාන අදියර වගේ 2009 නේ යුද්ධය ඉවර වෙන්නේ. කොහොමද එතකොට මේ මොන වගේ චැලෙන්ජස් දක්කට වැඩි ඇස්සේ තිබ්බේ? කියන්නේ විශේෂයෙන්ම මේ දැන් ජැක්සන් අය අපේ අතරේ නැහැ. ඊටාත්ම කියන්නේ ජැක්සන් අයියාගේ මෙහෙමයි මගේ මතයට ජැක්සන් අයියාගේ දේශපාලන මතය වෙන එකක්. නමුත් ජැක්සන් අයියා මේ මිනිස්සෙක් විදිහට එයා එකතු කරගත්ත දැනුම සහ කලාව පිළිබඳ තියෙන දැනුම සහ වෙනත් විෂයන් පිළිබඳ තියෙන සමාජීය දැනුම ඒක වෙන එකක්. අපිට දේශපාලන මත හැමෝටම තියෙනවා. සමහර අය ඒක ප්‍රසිද්ධිය එළියට ප්‍රකාශ කරනවා. සමහර ප්‍රකාශ කරන්නේ නැතුව ඉන්නවා. ඉතින් ඒක එක පුද්ගලයාට වෙනස්. ඉතින් ඒක යාගේ ජීවිතේ. කොහොමද වැඩි ඇස්සේ මොන වගේ චැලෙන්ජස් දක්කට වැඩි හම්බුනේ? කියන්නේ විශේෂයෙන්ම පොඩ්ඩක් අක්කා දැන් මම හිතන්නේ ජැක්සන් අයත් එක්ක ළඟින්ම වැඩ කරන්න ගොඩක් අවස්ථාව ලැබෙන්නේ නැති. ඒතර ජැක්සන් අයත් එක්ක ෂෙයා කරගත්ත දේවල් එක්ස්පීරියන්ස් සහ වැඩේ ඇස්සේ අක්කට මොන වගේ චැලෙන්ජස්ද හම්බුනේ? මෙහෙම දැන් මතක් කරලා පොඩ්ඩක්. ඒක කියන්නේ මට හිතෙනවා මම ඒ කාලේ ඇත්තටම හරියටම ලබා ගත්තේ නෑ කියන එක. ඔය කියන එක කියන්නේ ඒ කියන්නේ එයා එක්ක මට ගොඩාක් ළඟින් ඉන්න තිබුණු කෙනෙක් ඇත්තටම. නමුත් මං අර ඌට තිබුණා ඊටාම ගෞරවාන්විත ලොකු බයක් තිබුණා හිත ඇතුලේ. මොකද පතාක යෝධයෙක් එයා කියන්නේ මේ කලාව කියන එක තුල ඒ වෙද්දි ඉතින් අර ඒ ගෞරවයයි ඒ බයයි ඒකත් එක්ක මං එහෙම ලං වෙන්න ගියේ නැහැ. කියන්නේ කතා බහට එහෙම මං හරි අඩුවෙන් මං හරි පැත්තකට වෙලා මේ හිටියේ. නමුත් එයා මාත් කතා කරලා තියෙනවා. අපි ෆිල්ම් එක ගැන කතා කරලා තියෙනවා. චරිත ගැන කතා කරලා තියෙනවා. හැබැයි ඒ කතා කරපු හැම වෙලාවකම එයාට ඕනුනේ මාව රිලැක්ස් තියන්න. ඔයා මන් දැන් අහනවා දැන් මේ මට මේක කරන්න පුළුවන් වෙනද සර්? දැන් මේ ඔයා එතකොට සර් මම දැන් මේ චරිතය වෙනුවෙන් මම මොනවද ඔයා ඉන්න විදිහට ඉන්න. අමුතුවෙන් කපාන්න දෙයක් නෑ. ඔයා ඉන්න විදිහට ඉන්න. මොකද ඔයාගේ ඇඟේ මට ඕන කරන ඒ සියලු දේ ඒ චරිතය වෙනුවෙන් මට පේනවා. මම ඒ අවශ්‍ය වෙලාවෙදී මට පුළුවන් ඒ ඔයා කැමරා එකට ඉස්සරහට ආවට පස්සේ මට ඔයාව හදලා ගන්න පුළුවන්. يعني එයා මගේ ඊට කලින් මං කිව්වේ රංගන කුසලාවේ බැලුවා කියන එක. ඒකෙන් එයා මං ගැන ගත්තේ ඒ දේ. මොකද එයාට ඒ කියන්නේ ඊට කලින් මාව ගෙනල්ලා මාව ට්‍රේන් කරවලා එහෙම තැනකට එන්න උමනාවක් ඔහුට තිබුණේ නැහැ. ඔහු දැනගත්තා මේ දර්ශන තාලයට ආවට පස්සේ එයාට ඕන කරන මූඩ්ස් වලට එයා අවශ්‍ය චරිතයට මාව ගන්න පුළුවන් කියන එක. එයා මට කිව්වෙම ඔයා රිලැක්සින්. මොකද සෙට් එකක් ඉස්සරහ ලයිට් ගහලා කැමරා දාලා මිනිස්සු වටේ බලන් ඉන්නවා. ඔකත් එක චරිතයකට එනවා කියන්නේ පොඩි වෙන චැලෙන්ජ් එකක් නේ. ඔව් ඇත්තටම මේක ලොකු දෙයක්. හැබැයි ඒකේ හරිය අමුතුයි. ඒ කියන්නේ මම නම් අපිට නොදැනුවත්වම අපි ඒ චරිතවල සහ ඒ කාලවකවානුවේ ජීවත් වුණා කියලා දැනුණා. අපි ගැඳුම්. ඔව්. හිතන්න විතර 500ක් විතර මිනිස්සු අපිත් එක්ක හැමදාම ෂූට් එකේ. එතකොට එක රෙදි කඩ පොඩි කෑලි ඇඳගෙන හැමෝම ඒක ඇස් වලට හරි හුරු වුණා. ඒ කියන්නේ මිනිස්සුන්ට දැන් මේ නේකඩ් කියන එක දැන් දකිද්දි හරි අමාරුයිනේ. එතකොට නමුත් ඒ පීරියඩ් එකේදී
ඇත්තටම අපිට ඒක හරිම සාමාන්‍යයි. දැන් සෞම්‍ය ලියනගේ මහත්මයා හැමතිස්සෙම ඒ ඇමුඩෙම ඇඳගෙන තමයි මේ එයා මේ සෙට් එකේ හෙට යන්නේ මෙහෙට යන්නේ. සෞම්‍ය අයියා නම් තනිකරම කැරක්ටර් එකක් කියන්නේ. ඔව් ඒක හරි. ඒ කියන්නේ ඒගොල්ලෝ ඇවිල්ලා මේ අපේ මේ කලාවේ මේ රංගන ශාස්ත්‍රයේ අති දැවැන්තයෝනේ. එතකොට මට ඒ චිත්‍රපටයේ හම්බෙන්නේ මේ සියලු දෙනා එහෙමයි. සියලුම දෙනා එහෙමයි. මම තමයි ආධුනික මොකද සජිතත් එතකොට චිත්‍රපට දෙයක් විදිහට කරලානේ මේ මම තමයි ආධුනික මෙක්කෙනා. ඉතින් මට නිකන් වෙන ලෝකයකට ගෙනිච්චා වගේ. ඒ පිරිස ඔක්කොම එකම තැනකදී මුණ ගැසීම. ඉතින් අති දැවැන්ත නිර්මාණයක් ඒක ඒ පරිසරය ඒ තෝරගත්ත තැන් ඒ ඒකට වියදම් කරපු විදිය ඒ කියන්නේ අවශ්‍යයි ඒ සෙට්ස් වලට ඇඳුම් වලට සියලුම දෙයට. ඉතින් ඒක ජීවිතේ මට හිතුණා මම නිකන් ඒ කාලේ ජීවත් වුණාද කියලා. ඒ තරම්ම හැම කෙනෙක්ම ඒ කියන්නේ ඒ පරිසරයෙන් මේ දේ දුන්නා අපිට. අපේ චරිතය අපේ ඒ හැමදේම අපිට ලැබුණා. ඒ නිසා අපිට අතන ගිහිල්ලා අමුතුවෙන් දැන් මේ ඇඳුම ඇඳගෙන ලැජ්ජයි එහෙම. එහෙම තිබුණේ නැහැ. අකට කැරක්ටර් බ්‍රීෆින් එකක් කරාද? බ්‍රීෆින් එකක් කරා. හැබැයි බ්‍රීෆින් එක ඇතුලේ තිබුණේ ඔයා රිලැක්ස් වෙන්න මේ සාමාන්‍ය ජීවිතේන හැඟීම් දැනින් තමයි මේ යුවතියගේ චරිතයක් නේ කරේ. නමුත් එයාට අනපේක්ෂිතව එයාගේ ආදරය පැත්තකින් තියලා මෙහෙම යන්න වෙන කෙනෙක්. එතකොට ඔයා ඒ කියන්නේ මං කිව්වේ මගේ අර moods වල වෙන changes එතුමා කලින් බැලුවා. ඉතින් ඒකත් එක්ක moods නේ අපි හැමතිස්සෙම අපේ මේ කැරකි කියන්නේ ජීවිතය ඇතුලේ නේ වෙන සිද්ධිත් එක්ක එන moods. ඉතින් ඒක ඒ අවශ්‍ය තැනදී ඉදිරිපත් කරගන්න එහෙම ලේසි වුණා. අතර සර්ත් එක වැඩ කරන හරි ලේසි. මට හම්බෙච්ච කියන්නේ මම හොයන්නේ මල්ලි ඇත්තටම මාව හසුරවන්න පුළුවන් අධ්‍යක්ෂකවරයෙක්. මට ටිකක් අර ඒ චරිතය ගැන හිතලා ඒ චරිතේ තියෙන දේ මෙහෙම හොයලා කරනවට වඩා මට කෙනෙක් ඒ ඩිරෙක්ටර්ට අවශ්‍ය දේ කිව්වම මට ඒක එනවා ඇඟට. පොඩි නිකන් අර මැටි ගුලියක් හරියට අඹරලා කරලා Tamanට අවශ්‍ය රූපේ ගන්නවා වගේ. ඔව්. කියන්නේ එක එකන එක විදිහනේ. ඉතින් මට මම එහෙම කෙනෙක්. ඒතොර එයා එහෙම එයාට ඕනේ එයාට අවශ්‍ය දේ දෙන්න. එයාට ඕන කෙනා. ඉතින් එතකොට මම මැටි ගුලියක් වෙලා හිටියා. මේ මම දන්නේ නැති එක තමයි එයා කිව්වේ එයාට ලේසියි කියලා මාව හසුරවන්න. අන්න රයිට්. ඔව්. සහක් දැන් ඔය සතර අභිනේනුත් තියෙන අභිනයක් නේ ආහාර අභිනය කියන්නේ. ආහාර අභිනය කියන්නේ ඔය තමන් ඇඳපළ අදගෙන කස්ටියුම් සහ රංග ආභරණ දෙන්නේ. එතකොට තමන් කන්න කැරක්ටර් එකට අර අක්කා කිව්වා වගේ අර කස්ටියුම් ටික ආවන් පස්සෙත් පොඩ්ඩක් තව තමන්ටම ඇතුලෙන් පොඩි තව චරිත ඩෙවලොප් වීමක් එනවනේ. අපි ඇඳුම ඇඳගත්තන් පස්සේ මම දැන් මේ කැරක්ටර් එක. ඔව් මම විතරක් නෙමෙයිනේ අනික තනිත් සියලු දෙනාත් ඒකෙන් පේනවා. මේ පරිසරය මෙහෙමයි. අපි වැවක ඒ කියන්නේ හිඳිච්ච වැවක අපි ෂූට් එක කරා ගම්මානයක්. ඒ මුළු මේක ඇතුළේම සම්බුත්තේගම රාජාංගනය කියන්නේ අනුරාධපුරය තමයි බේසික්ම උනේ. මොකද ඒ විශාල ගස් ඒ දේවල් ඕන වුණානේ හරියට. ඒක රජ කතාවක් නිසා. ඉතින් ඒකත් එක්ක මං හිතන්නේ මේ එහෙම ඒ පරිසරය අපි හැමෝගේ මේ වාකින වගේ ආහාර අබනේ තිබුණු දේවල් එක්ක අපිට චරිතය ඉදිරියට ගෙන්න හරි සැහැල්ලුවක් තිබුණා. කොහොමද ඊට පස්සේ අබායකෙන් පස්සේ අක්කට ඒකෙන් පස්සේ අබා ෆිල්ම් එකෙන් පස්සේ කොහොමද හම්බෙච්ච ප්‍රතිචාර සහ ඊට පස්සේ අක්කට මොකද්ද ඊළඟට අක්කගේ පළවෙනි ෆිල්ම කබානේ පළවෙනි ෆිල්ම් එක. ඒකෙන් පස්සේ කොහොමද වැඩේට එන ප්‍රතිචාර සහ අක්කා එලි ආටිස්ට් කෙනෙක් විදිහට දැන් මිනිස්සු දකිද්දිත් ඊට පස්සේ අබායකෙන් පස්සෙත් කොහොමද ජීවිතේ ලයිෆ් එකේ චැප්ටර් එක උනේ? ඔව් ඒ කියන්නේ ඒක හරි ලොකු චේන්ජ් එකක් වුණා ජීවිතේ. කියන්නේ මං කවුද කියලා මුලින්ම උනේ මං කවුද කියලා මගේ ඉන්ඩස්ට්‍රි එක දැන් කලා ශාස්ත්‍රයේ ඉන්න කට්ටිය හොයපු එක. කියන්නේ හරිම රෙයා එහෙම කෙනෙක් කියන එක ඒ වගේ අර ලොකු කසුකුසුවක් තිබුණා ලොකු මේකක් තිබුණා. ඒක ඇත්තටම ඉතින් පොඩි ආඩම්බරයක් තියෙනවා. මොකද නර්තනය කියන එක දැන් අපි කැරකෙන දේවල් අර ඒ වගේ දේවල් ගොඩක් අය කරන්න ඇත්තටම අමාරුයි. ඒ වර ට්‍රැඩිෂනල් අක්කට බෑ වැඩ ඇතුලේ නම් ඩාන්ස් ඒ වැඩ ඇතුලේ ඩාන්සින් කියන එක නනිය. ඔව් ඒක හරිම ඊසි සහ ඒක මම හරිම එන්ජොයි කරපු කැරක්ටර් එකක්. මේක මට වචනෙන් කියන්න බෑ. අබා ෆිල්ම් එකේදීත් අර අක්කගේ අර ඩාන්සින් සීන් එකේදී මක්ක හෙන එනර්ජිටික්. ඒ ආසයිනේ දැන් මම ඩාන්සින් කියන එකට ආසයි. එතකොට මගේ ඩාන්සින් කියන එක
ඒ අවශ්‍ය තැනකදී චලනයක් වුණත් ඒක පේනවා කියන එකට මට අද වගේ මතකයි මේ මූඩ් එක මේ ඒක අර සර්ටත් හොඳ ඩාන්සින් නොලෙජ් එකක් තියෙනවා. ඒක එතකොට චන්දන වික්‍රමසිංහයන් ඒක ඔක්කොම අර මේ ටිකක් අර තාණ්ඩව මේකත් එක්ක තියෙන අපේ කියන්නේ ඒ ලාස්සේ නෙවෙයි. ලාස්සේ තියෙන තැන් තියෙනවා. නමුත් ඒක හරිම මේ අපි ඒ තුන්දෙනාත් එක්කම හරි ලස්සනට ඒක අපි කරා. ඉතින් ඒ චරිතේ එනර්ජටික් එක අවශ්‍ය තැනදී ඒක ලාලිත්වය විරහව පෙන්වන තැන්වල ඒ හැමදේම මම හිතන්නේ හරි ස්මූත්ලි කරන්න හම්බුණා. එන මේ රස්නී එන කර්කශක සමහරට උදේ ඉඳන් හැන්දෑ වෙනකන් අපි සෙට් වල දවස් 50 ගාණක් මගේ ෂූටින් ෂෙඩියුල් එක තිබුණේ. එහෙම කොච්චර දෙයක් වුණත් ෆිල්ම් එකේ අවුට්පුට් එක මම හිතන්නේ කියන්නේ දවස් 50ක ෂූට් එකක වුණත් අපිට මම අවුරුදු 50 ජීවත් වෙන්න පුළුවන් එනර්ජි එකක් ජීවිතේට හම්බුණා. හැබැයි ඒ වගේ දැවැන්ත චිත්‍රපටයක් මුලින්ම කරනවා කියලා කියන්නේ ජීවිතේ හරිය අපහසුතාවයකට පත් වෙන්නත් සිද්ධ වුණා. ඊට පස්සේ කියන්නේ ඊට පස්සේ ඒ කියන්නේ ඒ චිත්‍ර ඊට පස්සේ කරපු දැවැන්ත චිත්‍රපට කීපයක් තිබුණා මගේ. නමුත් ගොඩක් ඒවල ඊට පස්සේ අර ඒ දැවැන්තකම නැති වුණාමත් හරිය අමාරුයි වගේ කියන්නේ පොඩි ලොකු වැඩවල ලොකු ඕ ඒක ඊට පස්සේ විජය කුවේණී ඇහැලේපොළ කුමාරියා මේ ඔක්කොම හරියම දැවැන්ත නිර්මාණනේ. ඒවත් එක්ක අර පොඩි දෙයක් කරද්දි සමහරලාට ඒක නිකන් මොකද්ද අමුත්තක් හිතර දැනන දෙයක් තිබුණා. මේක කොහොමද කරගන්නේ? එහෙම තැන් වලටත් මුණ දුන්නා ඉතින්. අපි විජයකුණි චැප්ටර් කරේමු. මේ ඊට කලින් අකේ අබයිකට පස්සේ මොකක්ද අක්කට හම්බෙච්ච නිර්මාණ ඊට පස්සේ අබයකින් පස්සේ හම්බුනේ මට මතක හැටියට මගේ සෙකන්ඩ් ෆිල්ම් එක උනේ සංගිලි. හැබැයි ඒක එන්නේ අවුරුදු 10කට විතර පස්සේ. ඔව්. මේක හරිම අපරාධයක් ඉතින්. ඒක ආවේ අවුරුදු 10කට විතර පස්සේ. සංගිලි ෆිල්ම් එකත් අක්කේ මේ හරිම නිකන් අපි කියන්නේ අර වැඩි කතා බහ නැතුණාට මරු ෆිල්ම් එකක් ඒකනේ. ඔව් ඒකේ සමහර තැන් වෙනස් වෙන්න ඕන තැන් තිබුණා අපේ මතවල. නමුත් ඒක ඩිරෙක්ටර්ගේ විෂන් එක. ඒකට අපිට ඒකට මුකුත් බලපෑම් කරන්න බෑ. නමුත් කතාවක් විදිහට ඒකේ වෙන රහක් තිබුණා. රහක් තිබුණා. ඔව්. සංගිලි ෆිල්ම් එකෙන් පස්සේ අක්ක දිගටම ෆිල්ම්ස් කරාද ඊට පස්සේ තව ආරාධනා ලැබුණාද නැත්නම් කෙලින්ම? ඔව් සංගිලි ඊට පස්සේ විජයකුයි නෑ ඒ කාලේ එක දිගටම මම ෆිල්ම්ස් වල වැඩ කරා. ඉතින් අර ඔයාට කියන්න මම සෙකන්ඩ් ෆිල්ම් එක කරේ. එතකොට දැන් ඔය විජයකුයිනි කරනකොට තමයි මට ටීචින් අපොයින්ට්මන්ට් එක හම්බුනේ. ඊට පස්සේ මාව හිර වෙනවනේ. දැන් ඒතර මම රජයේ රැකියාවක් ප්‍රොබේෂන් පීරියඩ් එකක් තියෙනවා. නිවාඩු ගන්න හරි අමාරුයි. අර එහෙ වගේ මේ වෘත්තියත් එක්ක පොඩි හිරවීමක් මට ඉතින් ආවා. නමුත් ඒ ආව කාලේ 2008 තමයි අබා ආවේ. 2008 රිලීස් වුණේ. ඊට පස්සේ එක දිගටම අවුරුදු 5ක් 6ක් මං වැඩ කරා. ඊට පස්සේ ටීචින් අපොයින්ට්මන්ට් එක ආවනේ. ඔය ඒකත් එක්ක තමයි මේ කාලයක් වැඩ කරා. අවුරුදු 3-4ක් වැඩ කරා ටීචින් එක්ක. ඊපස්සේ හරි අමාරුයි නිකන් යුද්ධයක් වගේ. සමහරවල්ලාට ගෙදර ෂූටින් ඉවරලා එකට දෙකට අවිල්ලා මං ආපහු 7:30 වෙද්දි ස්කූල් එකේ ඉන්න ඕනේ. උගන්වන්න ඕනේ. උගන්වනවා කියන එක ලේසි දෙයක් නෙමෙයිනේ. හරි වෙහෙස කර වැඩක්. හරි වෙහෙසයි. ළමයාගේ ඇට්‍රැක්ෂන් එක තියන්න ඕනේ. ළමයාට මං හරි දේ උගන්වන්න ඕනේ. ඒක මම ආකර්ෂණීය විදිහට උගන්වන්න ඕනේ. ඒ කියන්නේ මම උගන්වනවා කියන එකත් හරි ආදරය කරන කෙනෙක්. මම ඩාන්සින් උගන්වන්න හරිම ආසයි. කියන්නේ මොකද මම මගේ ජීවිතේ ගත්ත එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. මට අපිට උගන්වද්දී සමහර දේවල් තේරුන්නේ නැහැ. තේරුන්නේ නැත්තේ ගුරුවරයාගේ දීමෙන් අඩුකමක් මොනවා හරි තැනක තියෙනවා ළමයෙකුට. ඉතින් එතකොට මට හැමතිස්සෙම ඕනේ මම කරොත් තමයි හරියට ළමයා ගන්න කියන එක. ඒක අදටත් මගේ ජීවිතේ තියෙන දෙයක්. දැන් මේ මම හරි ආදරෙයි ඒ ගුරු වෘත්තියට. ඉතින් ඒ නිසා මට ඒක හරියට කරන්න ඕනේ. මං ආස නැහැ මට කවුරුත් මෙයා උගන්වන්නේ නැහැ මේ ගුරුවරයා කියන වචනේ අහන්න මං කවදාකවත් කැමති නැහැ. අදටත් එහෙමයි මගේ ජොබ් එක මං කරන්නේ. මේ උගන්වනවා කියන එක හරියට කරන්න ඕනේ. ඒක හරි නැත්තම් මම දන්නේ ඒක සමහරට ඒක හරියට නැති අය ගොඩක් ඉන්නවා අපේ ශේෂ්ත්‍රයේ. එතකොට ඒක හරි මට දැනෙන්නේ ලොකු පාවක් විදිහට. ඒ කියන්නේ ඒක මොකද කෙනෙක්ගේ අනාගතේ නේ ඒකෙන් කොච්චර වෙනස් වෙනවද? ඉතින් කතා කරනවනේ ඉතින් මේ ලංකාවේ හැම දෙයකින්ම හැදෙන්න තියෙන මූලිකම තැන තමයි අධ්‍යාපනයනේ. අධ්‍යාපනය කියන එක ගුරුවරුන්ට නොතේරුණාට ගුරුවරු ඉන්නේ පුදුම තැනක. ඒගොල්ලෝ අතේ තමයි තව කෙනෙක්ගේ ජීවිතයේ අනාගතය තීරණය වෙන්නේ. සමහරලාට උගන්වනවා කියලා කියන්නේ සබ්ජෙක්ට් එකම නෙමෙයි. සබ්ජෙක්ට් එක නෙමෙයි ඊට එහා ගිය පොඩි ලයිෆ් කෑලි.
ඔව් ලයිෆ් එකේ දේවල් ඒ සමහර වචන තියෙනවා ළමයිව මුළු ජීවිතේම මේ ඉස්සරහට ගෙනියන. ඒ වගේම සමහර වචන තියෙනවා ළමයිව ජීවිතේම වට්ටන. දැන් මම හිතනවා මේ පීරියඩ් එකේ මේ ගුරුවරයා කියන්නේ සිලබස් එකම කවර් කරන කෙනෙක් වෙන්නේ නැතුව සිලබස් එක කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. නමුත් ඊට වඩා ළමයින්ට දැන් මේ තියෙන අපි හැදුන කාල වගේ නෙමෙයිනේ. හරි ප්‍රෙෂර් එකක් නේ ළමෙක්ට තියෙන්නේ. ළමෙක්ට මේ ළමාකාරයේ පුදුම ප්‍රෙෂර් එකක් තියෙනවා දැන්. එතකොට ඒ ළමයාව පුළුවන් තරම් අර ආදරය කරුණාව ඒ ළමයාට රිලැක්ස් වෙලා ඉන්න පුළුවන් වාතාවරණය හදලා දෙන්න ඔක්කොටම කලින්. සහ ඒ ප්‍රෙෂර් එකක් අපේ පොඩි කාලේ අපිට තිබ්බේ නෑනේ. තිබ්බේ නැහැ. ඉතින් අර ඒක දෙකේ ඉස්කෝලේ ඇරිච්ච ගමන් දැන් පොඩි උන්ට නම් මොකද්ද ශිෂ්‍යත්ව ක්ලාස් ඊට පස්සේ ආයෙ රැයට ඉඳන් 9 වෙනකන් තාම නිකන් ජොබ් එකක් කරනවා කියලා. ජොබ් ළමයි පව් කියලා අපිට හිතෙලා තියෙනවනේ දැන් ඇත්තටම මොකද දැන් අම්මලා තාත්තලාට ඊට වඩා අපි හිතන ඒ කාලේ සල්ලි හම්බ කරන්න ඕ දැන් ළමයිට එහෙම දැන් ළමයිට සෙල්ලම් කරන්න උවමනාවකුත් නැහනේ. ඒ කියන්නේ ඒක හැදිලා තියෙන්නේ. ඒගොල්ලෝ ඉන්නේ මේ ගොඩක් වෙලාට තාක්ෂණයත් එක්ක. පොඩි දැන් වෙන ජෙනරේෂන් එකක් වෙන ජෙනරේෂන් එකක්. අපි ආවත් අපිට වෙන්නේ එකම තමයි. හැබැයි ඒකෙන් ලොකු වගකීමක් තියෙනවා. ඉතින් දෙමව්පියන්ට පාසල් පද්ධතියට ඒ වගේ ඒක කියන්නේ ළමයින්ගේ ඔය මොන දේ කරත් අන්තිමට තනිව ගත්තම පුද්ගලයෙක් සතුටු නැත්තම් ජීවිතයේ අවසානයේ කොයිතරම් අපි තාක්ෂණය අතින් දියුණු වෙලා තිබුණත් මට දැනෙන්නේ වැඩක් නැහැ කියන එක. කොහොමද අක්කා ඊට පස්සේ මේ ටෙලි නාට්‍ය වලට මට ආරාධනා ආවද? ඔව්. මෙහෙමයි ඇත්තටම කිව්වොත් ආරාධනා නොලැබුණු තැනක් නැහැ. ඒ කාලෙ වෙද්දී ඉතින් අර ජීවිතයේ හොඳම කාලේ වෙන්නේ නැති හැමතැනින්ම ආරාධනා ලැබුණා, වේදිකාවට ආරාධනා ලැබුණා හොඳ දේවල් වලට. හැබැයි සමහරවිට විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් එක්ක මට කරගන්න බැරි වුණා. අක්කට දැන් අපරාධ කියලා හිතනවද නැත්නම් ඒ තෝරගත්ත පාත් එක හොඳයි කියලා හිතනවද? දැන් හිතද්දි. ඒ කාලේ සමහර මිස් වෙච්ච වැඩ හරි මොන හරි ඔපචුනිටිස් හරි. ඔව් මට දැන් හිතෙනවා ඒකත් කරා නම් හොඳයි කියන එක. ඒ මොහොතේ කරන්න බැරිකම තිබුණේ. කරන්න අකමැත්ත නෙමෙයි කරන්න බැරිකම. මෙහෙමනේ අපි මිනිස්සු විදියට කොහොම වුණත් ඒ අපිට අත්හැරන දේ ගැන හිත ඇතුලේ කොහොමද තියෙනවනේ. ඔන්න අපි ඒක කරාට පස්සේ ඒකත් මං කරා. ඒක අපි සැහැල්ලුයි. ඒ නොකරපු දේ නොලැබෙන දේ කොහොමත් අපේ හිතේ තියෙනවා මං ඒකත් කරා නම් හොඳයි. ඒක මෙහෙම කරා නම් හොඳයි කියන එකනේ. ඒව යන්නේ නේ අපි මිනිස්සුනේ. අක්කට ලයිෆ් එකේ කොතනක හරි බයක් තිබ්බද? දැන් අක්කා අබා කරා විජය කොයිනේ චැප්ටර් එකට අපේමු. පොඩි අක්කා හිස්ටොරිකල් කැරක්ටර්ස් ටිකක් කරානේ. අක්කට ඇතුළේම බයක් තිබ්බද කවදා හරි මට මේ හිස්ටොරිකල් කැරක්ටර්ස් ඇතුළේම රංගපාන්න හම්බ වෙයි වැඩ හම්බ වෙයි ඒක ඇතුළේම හිර වෙයි කියලා අක්කට මොකක් හරි කොතනක හරි හිතේ බයක් තිබ්බද මට මෙතනින් එල්ට යන්න බැරි වෙයි කියලා නෑ එහෙම ප්‍රශ්නයක් තිබුණේ නෑ මගේ හිත ඇතුලේ මං ඒවා කරෙත් පොඩි ආසාවකින් මං ඒ කියන්නේ ඒකට හරි කැමතියි ඒතර ඒ කැමති වුණාම අපිට ඕන දෙයක් කරන්න ආසයිනේ ඉතින් කැමැත්තෙන්නේ කරන්නේ එහෙම ප්‍රශ්නයක් තිබුණේ නැහැ ඇත්තටම නමුත් කොහොමත් මට වාණිජමය ඔය කියන අර සාමාන්‍ය සරල ඒ කියන මේකේ මට ෆිල්ම්ස් මං කරා අඩුයි ඇත්තටම සංගිලි පරාවර්තන ඒ වගේ ඔය හැම එකේම මං කොහොමත් පොඩි මැචුවර්ඩ් කැරක්ටර්ස් තමයි මම කරේ. හැබැයි මම ආස වුණේ ඒව කරන්න. අර නෝමලි අර ගර්ල් කෙනෙක්ගේ අර දඟකාරකම මේ වෙන අර එහෙම ලොකුවට එහෙමගේ දේවල් කරේ නෑ සහ මන් දන්නේ මට ඒක ලැබුණ හින්දා මම ඒකට ආස වුණාද කියලා කියන්නේ. නමුත් මං ආසයි ටිකක් අර ගැඹුරක් තියෙන දේ කරන්න. සරල දෙයට වඩා ඒ කියන්නේ මට ඒක ඊසි වගේ තේරුණා අරකට වඩා. මට අරක ටිකක් කරන්න අමාරුයි. ඒ කියන්නේ මිනිස්සුන් අපිට තියෙනවනේ හැමෝගෙම ඇඟ ඇතුලේ දෙයක්. මට ලේසි උනේ ඇත්තටම අර ටිකක් ගැඹුරු කර්කශක පරිසරයේ අර ඒ වගේ දේවල් කරන්න තමයි මගේ ඇඟ ඇතුලේ තිබුණු කැමැත්ත තිබුණේ වැඩිපුරම. ටෙලිනාට්‍ය හරහා මම ඉතින් ඒ වගේ සියුම් චරිත කරලා තියෙන ඔය පබලු ඒ වගේ මට මතක හැටියට මේ උදතාරි ඒ වගේ චරිත කරලා තියෙනවා. ඉතින් ඒ ඔක්කොම මික්ස් එකේ කරලා තියෙනවා. නමුත් මට වැඩ කරන්න බෑ. එකක් මං කිව්වේ මං ඒ වෙනකොට මම 2011 මං ගුරුවරියක් වෙන්නේ. එතකොට ওই දෙක අතරේ ඔය රස්සාවල් දෙක අතරේ තියෙන කාල සීමාවත් එක තමයි මං ඒ කාලේ වැඩ කරේ. පොඩ්ඩ ඒකද මේකද වගේ එකක්. දැන් පොඩි දුකකුත් තියෙනවා. ඉතින් අපරාධේ මේ තව ටිකක් වැඩ කරා නම් හොඳයි මම ඒ කාලේ කියන එක. නමුත් හිතලා බැලුවම මම ඒ කාලේ එහෙම උපරිමයෙන් වැඩ කරා. අර අවසානයේ මට එන තෙහෙට්ටුවත් එක්ක මම තීරණය කරා මේ දුවිල්ල මට අමාරුයි වෙහෙස කරයි කියන එක. සහකේ අක්කට ලයිෆ් එකේ පිටිපස්ස හැරිලා බලද්දී ඇරියස් තිබිලා නැද්ද එතකොට? මේ කාලවකවානුව එහෙම තිබිලා නැහැ. හැබැයි අපිට
අර කොච්චර වුණත් අපි එච්චර වැඩ කරලා දැන් ඉන්නකොට හිතෙනවා මට ඒ කාලේ තවත් වැඩ කරා නම් හොඳයි කියන එක. ඒ ඇරියස් කියන එක ෆුල් කම්ප්ලීට් මගේ ලයිෆ් එක එහෙම කියන්න මම දන්නේ නැහැ කෙනෙක්ට පුළුවන්ද කියන එක. ඒ මගේ හරන දේ පිළිබඳව තියෙනවනේ. දැන් මට හිතෙනවා කමන්නේ මං ඒ අවුරුදු ගාන තවත් අවුරුදු ගානක් අර කට්ට කෑවනම් හොඳයි කියන එක මට දැන් හිතෙනවා. හැබැයි ඉතින් ඒ දිවිල්ල ඉතින් ඒක ආයිත් එක දිගටම යන එකක්. ඉතින් මං එක තැනකදී ඒක කැඩුවා කියලා මට හැඟෙන්නේ. මේ ඒ අක්ක වර්තමානයේ ඉන්නෙත් ඒ තැනමද? මේ ඉන්න අද ඉන්න මොහොතේත්. ඔව් මට දැන් ඉතින් මම මේ ඊයේ පෙරේද අලුත් ෆිල්ම් එකක් කරා. එතකොට මගේ තව යාළුවෝ දෙන්නෙක්ගේ ආරාධනාව මත ඒගොල්ලන් ඩිරෙක්ට් කරන ටෙලිඩ්‍රාමාස් දෙකකට වැඩ කරා. නමුත් අර මට ඒ කලින් තිබුණු සැටිස්ෆැක්ෂන් එක නැහැ කියලා මට තේරුණා. ඒක මොකද්ද කියලා මට තේරෙන්නේ නැහැ. එක්ක මං දැන් මේ පැත්තෙන් ගොඩක් අයින් වෙලා වගේ ඉන්න හින්දා මට ඒක ඒ දැනෙන ප්‍රමාණය අඩු වෙලාද කියන එක. නැත්තම් අක්ක දැන් විශේෂයෙන්ම ඩාන්සින් ටීචර් කෙනෙක් ඉඳලා අවුරුදු ගණනක් ඒකම ප්‍රැක්ටිස් කරලා එකපාරට ඇක්ට්‍රස් කෙනෙක් කියන රෝල් එකට ආපහු බහිද්දී එතෙන්ට ඇඩ්ජස්ට් වෙන්නේ පොඩි ඔව් මට එහෙම එකකුත් ඇති. ඒ කියන්නේ මම ඒ කියන්නේ අවුරුදු 6කින් 7කින් තමයි මම මේ ආපහු ඔය කියන වැඩ දෙක කරේ. මේ වැඩ දෙකක් තුනක් කරා. ඒක ඉතින් අර ඒක මට සෙට් වෙන්නේ නැද්ද මන්ද වචනෙන් කිව්වොත් එක්ක ඔය කරපු ඒවා ටික. එහෙමත් තියෙනවනේ. මට මගේ මුල කාලේ මං ආස කරන විදිහට මට සෙට් වුණා. ඒ හම්බෙච්ච දේවල් ටික. හැබැයි දැන් මට මේ ලැබුණු ටික සෙට් වෙන්නේ නැති. මොකක්ද එකක් දැනෙනවා. මම හිතනවා රංගන ශිල්පිනියක් වුණාම ඕනෑම චරිතයක් කරන්න මේ පුළුවන් වෙන්න ඕන කියලා සමහර අයගේ මතයක් තියෙනවා. ඒකෙම වෙන්නත් ඕන කියලා. ඒත් එහෙම නැහැ. ඒකේ තියෙනවා අපේ ඇඟ ඇතුලේ තියෙන වෙන කිමිකල් එකක් වැඩ කරනවා. මේක කරන්න පුළුවන්ද බැරිද අර එහෙම කියන එක. මට සෙට් වෙන්න ඒ කියන්නේ මගේ බයොලොජිකල් මගේ තියෙන මේ ෆිගර් එකට ඒකට සෙට් වෙන්න ඕනේ වැඩේ. අනිවාර්යයෙන්. මට හිතෙන්නේ එහෙම සෙට් පොඩ්ඩක් අර වැඩේට තවම් කරලා වැඩේ. ඔව් ඒ වැඩේ සෙට් වුන්නේ නැහැ ඒ කරපු ටික. මට හිතෙන්නේ එහෙම. මේ සමහරලාට ඇත්තටම දැන් මැචුවර්ඩ් රෝල්ස් අපිට තව ඉස්සරහටත් කරන්න පුළුවන් ලැබෙනවා. ඉතින් මම හිතනවා නෑ ආයි හැම දෙයක් ලැබෙන තියෙනවා නම් ඉතින් ඒක ලැබෙයි. එතකොට අක්කා වෘත්තීය මට්ටමේ රංගන ශිල්පිනියක් නේ. මං කියන්නේ ආටිස්ට් කෙනෙක් කියලා. එතකොට අක්කේ ආටිස්ට් කෙනෙක් වැඩ කරන්නේ දෙබස් වලින් සහ තමන්ගේ මූඩ් එකත් එක්ක ෆීලින් එකත් එක්ක. එතකොට අක්කට ඔය මේ රංගන ශිල්පිනිය සහ මේ විශේෂයෙන්ම ඔය නර්තන ශිල්පිනිය කියන ඔය කැරක්ටර්ස් දෙක ගත්තොත් ඔය බොඩි ලැන්ග්වේජ් එකෙන් කරන වැඩේ සම්බන්ධව අක්කට මොන වගේ අදහසක්ද තියෙන්නේ? ඒ දෙක කොතනින්ද වෙනස් වෙන්නේ? කියන්නේ බොඩි ලැන්ග්වේජ් එක සහ නර්තන ශිල්පිනියගේ ආටිස්ට් කෙනෙක්ගේ දෙබස් සහ මූඩ් එකක් අතර මොකක්ද දකින්න වෙනස ඒ දෙකේ? නර්තන ශිල්පිනිය ගොඩක් වෙලාට අර බොඩි ලැන්ග්වේජ් එකත් එක්ක නේද? ඔව්. නර්තනෙත් මෙහෙම නර්තන එක නර්තනවල මූඩ් එක පාවිච්චි කරන්නේ නැහැ. මූඩ් කියන එක. හැබැයි අපි දැන් බැලේ වගේ එකක් ගත්තොත් ඒක තනිකර මූඩ් එක තියෙනවා. චලනය සහ මූඩ් එක. ඒ දෙකම ඕනේ. රංගනයේදී ඒ කියන්නේ සමහර ඒ තියෙන සිටුේෂන් එක. ඒක වචනයේද ප්‍රබල මූඩ් එකද ප්‍රබල කියන එක අපි තීරණය කරන්න ඕනේ. සායිස්ක ස්ක්‍රිප්ට් එකේ දීලා තියෙනවා. ඒ සිටුේෂන් එක දැන් ක්ලයිමැක්ස් එකේ මොකක් හරි එන සිටුේෂන් එකේදී මේක මම මූඩ් එකද මගේ දෙන්න ඕනේ මගේ වචනේ දීලා පුස් ගාලා මේ වෙනවද මගේ මූඩ් එකද කියන එක. ඒක මං හිතනවා ඩිරෙක්ටර්ගේ විෂන් එකත් එතන වැදගත්. ඒ වගේම ආටිස්ට් එයාගේ ඇඟෙන් එන එක ඒ මොහොතේ. ඒක සමහරවිට අපිට ඩිරෙක්ටර් කතා කරලා කියන්නේ අපි එක මෙහෙම තව ටිකක් හිතලා කරමුද මෙහෙමත් එකක් කරලා බලමුද? ඒ කියලා අහන්නේ ඒකද? ඒක අපි දෙගොල්ලම හිතන්න ඕනේ අර ප්‍රේක්ෂකයාට ඒ සිටුේෂන් එක දැනෙන්නේ කොයි තැනද කියලා. මට උඹ කියන්නේ මට ඔයාව ඕනේ කියලා මං කටින් කියන එකද මගේ මූඩ් එකෙන් මං පෙන්නන එකද? අපිට සමහර දේවල් තියෙනවා ඕනේ කියලා කියන්න බෑ එතනදී. හැබැයි ඕනේ. ඒ මූඩ් එක. ඔව් එතකොට ඒක ලස්සන වෙන්නේ මට ඔයා ඕනේ කියලා මම ඕනේ නමුත් ඉන්න බෑ කියලා හැරිලා යන එකේදී මගේ මූඩ් එක පෙන්වන එකද වචනේද කියන එක. ඒක අපි අර කියන විදිහට අධ්‍යක්ෂකවරයා ආටිස්ට් ඒ සිටුේෂන් එක
කතාවේ යන විදිහට අපි තේරුම් අරන් කරන්න ඕන දෙයක්. ඒක මෙන්න මෙතන තමයි බොඩි ලැන්ග්වේජ් එක දෙන්න ඕනේ, මෙතන තමයි දෙබස දෙන්න ඕනේ කියලා දැන් කියන්න බෑ. ඒ පිටපතට අනුව ඒ අවස්ථාවේදී ඒක ඩිවලොප් වෙන දෙයක්. අක්කා ලයිෆ් එකේ ස්පෙෂලායිස් කරන්නේ දැන් ඉස්කෝලේ උනත් අක්කා ටීචින් වලදී උනත් උගන්වන්නේ මේ ඩාන්සින් වලදී මොනවා හරි ස්පෙෂලායිස් කර මොකක් හරි කැටගරි එකක් තියෙනවද නැත්නම් ඩාන්සින් වලත් ඔය මම දන්නේ එහෙම ඩාන්සින් එක ලොකුවටම තියෙනවනේ එක ඩාන්සින් වර්ග. ඔව් අක්කා මොන වගේ ඩාන්සින් මම උගන්වන්නේ කැන්ඩියන් ඩාන්සින් කියන්නේ උඩ රට නර්තනය. මේකේ පහත රට සබරගමු කියලා අපේ රටේ තියෙන ඒවා ටිකක් තියෙනවනේ ඇතුලේ. ඒතර මම උගන්වන්නේ කැන්ඩියන් ඩාන්සින්. ඒක කරද්දී ඒ කියන්නේ ඉස්කෝලේ තියෙන විෂයානුබද්ධව තියෙන කැන්ඩියන්. ඔව්. එතකොට ඒකෙන් ප්‍රදේශ තියෙනවා. දැන් මේ ප්‍රදේශවල අපි උගන්වන්නේ ගොඩක් වෙලාට මේ කැන්ඩියන් ඩාන්සින්. දැන් මෙහෙන් ගෝල් සයිඩ් එකට වගේ පැත්තට යනකොට පහත රට නැටුම් තියෙන්නේ. එතකොට මේ රත්නපුර පැත්තේ තියෙන්නේ සබරගමු. එතකොට ඒ ප්‍රදේශ වලට ආවෙනික වෙච්ච ඒ ප්‍රධාන විෂය උගන්වනවා. ගොඩක් වෙලාට රටේ බහුලව තියෙන්නේ මේ උඩ රට නර්තන විෂය. මම කරන එක. අකල එතකොට මොනවාද වෙස්ටර්න් ලැතින් ඔය තියෙන හැම ඩාන්සින් එකක්ම ඩාන්සින් වර්ගයක්ම අභ්‍යාසයක් තියෙනවා. පුහුණුවක් තියෙනවා. ඔව් ඒ කියන්නේ අපිට යුනිවර්සිටි එකෙත් එහෙම කියන්නේ පොඩි සෙෂන්ස් අපිට කරලා තියෙනවා. සහ අර අපිට පුළුවන් මෙහෙම දැන් හැමදේම අපිට ඉගෙන ගන්න ඕනකමක් තියෙනවා නම් ඒ ස්ටයිල් එකේ ප්‍රධානම දේවල් ටික දන්නවා නම් අපිට මොන යමක් කරගන්න බැරි කමක් නෑ. අනික දැන් හැමතැනම දේවල් තියෙනවා අපිටනේ තාක්ෂණය දියුණු හින්දා අපිට බලලා අර පොඩි නොලෙජ් එක මුලින් තියෙන්න ඕනේ. ඒක තියෙනවා ළමෙක්ව ආසාව තියෙන්නත් ඕන වැඩි ආසාව. ඔව්. දැන් අපි හැම ඩාන්සින් එකටම ආස නැහැනේ. දැන් බෙලි ඩාන්සින් කියන්නේ වෙන එකක්. හිප් හොප් ඩාන්සින් කියන්නේ මෙන්න අපි හිප් හොප් කරන්න. දැන් මම ආස නැහැනේ හිප් හොප් කරන්න. හැබැයි මම මේක එන්ජොයි කරන්න මට පුළුවන් කවුරු හරි නටද්දිනේ. ඒක මට කරන්න බෑ. ඒ කියන්නේ බෑ කියලා කියන්නේ ස්ටෙප් එක නටා ගන්න බැරි කම නෙමෙයි. ඒකට මම try කරන්න කැමති නැහැනේ. දැන් විෂය ඉගෙන ගන්න කැමැත්ත තියෙන්න එපායිනේ. ඔය හැමදේම කරන්න අපිට ආසාව තියෙන්න ඕනේ. ඉතින් ඒ අර කැමැත්ත නැතුනම අපි ඒක ඉගෙන ගන්නෙ නැහැ. ඉගෙන ගන්නේ නැහැ කියලා කියන්නේ බැරිකම නෙමෙයි කැමැත්ත නැති හින්දා. දැන් අපි කරපු ගොඩක් වෙලාට මම දන්න විදිහට කැන්ඩියන් ඩාන්සින් කරපු ගොඩක් දෙනෙක්ට බහුතරයක් නර්තන විලාසයන් මේ අනුකරණය කරන්න හරි ලේසි. ඒ තරම් ඒකේ තියෙන දේවල් එක්ක හරි පහසුයි කියන එක තමයි කියන්නේ. දැන් ඔය ගොඩක් වෙලාට ඉන්දියන් ඩාන්සින් හරි ලේසි අපේ නටුම් කරලා තියෙන කෙනෙක්ට මේ අල්ලගන්න. සා ඩාන්සින් කියන්නේ මක්කේ බොඩි මූවමන්ට්ස් නේ. ඒ කියන්නේ අක්ක තරම් මම දන්නේ නැහැ. නමුත් අපිට දැන් සාමාන්‍ය ප්‍රේක්ෂකයෝ විදිහට අපිට දකින්න තියෙනවානේ අර එහෙට මෙහෙට යනවා කැරගෙන පොඩි අර මූවමන්ට්ස්ම තමයි නේ. ඔය කියන්නේ චලනය කියන එක තමයි චලනය විධිමත් චලනයක් නේ. නැත්තම් අපි දැන් පාටි වලට දැකලා තියෙනවනේ අවිධිමත් චලන. ඒක එතකොට මිනිස්සුන්ගේ ඇහැ ගැටෙන්නේ නැහනේ. විශේෂයෙන් අපි යාළුවෝ එහෙම පොඩ්ඩක් පාටි වලට ගියාම ඒක ඇහැ ගැටෙන්නේ නැහැ. එතකොට මේ චලනය කියන එක කොයිතරම් වෙනස්ද නර්තනයට ආවම අපි කරන්නේ චලනයක් නේ. හැබැයි චලනය විධිමත්ව කරන්න ඕනේ. ටෙක්නික් එකකට විධිමත්ව කරනකොට ඒකේ තියෙන ආකර්ෂණය වෙනම එකක්. අක්කට මම මුලින් කිව්වා නේද මේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගද්දී අක්කා අන්ඩර්රේටඩ් ආටිස්ට් කෙනෙක් කියලා. මේ ඒක කියන්නේ හේතුවක් තමයි මේ මම විශේෂයෙන් අක්කගේ දැකලා තියෙනවා මේ අක්කා ඇඩ් කරද්දී එහෙම අක්කගේ ඩයලොග්ස් වලටත් වඩා අක්කගේ මූණෙන් ෆීලිංග්ස් වලින් මූඩ් වලින් දෙනවා මාර එකක්. හරිද? එතකොට අක්කා ඔය ඇස් වලින් දෙන දැන් මුකුත් කියන්න තු ඇස් වලින් දෙන එකක් තියෙනවානේ. ඒ මූඩ් එක විශේෂයෙන්ම විජේකුවේ මේ ඊට පස්සේ ඔය අක්කා ගොඩක් වැඩ කරපු වැඩවල මම දැකලා තියෙනවා සමහර දෙබස් වලටත් වඩා අක්කා ඇස් වලින් මොකද්ද කියන දෙයක් ඒක ටෙක්නික් එකක් දක්වා යූස් කරනවා. ඒ කියන්නේ ස්ක්‍රිප්ට් එකට එහා ගිහපු අක්කා යූස් කරන වාගේම හදපු ටෙක්නික් එකක්. මේ මම ওই කතාව අහලා තියෙනවා ගොඩක් වෙලාවට කැමරාමන් කතා කරනවා කියලා. ඔව් කැමරාමන් ගොඩක් වෙලාවට කියලා තියෙනවා ඔය ඇක්ට් කරන්නේ ඇස් දෙකෙන් ගොඩක්. එහෙම කියලා මේ ඒක හරි පවර්ෆුල් කියලා තියෙනවා කීප දෙනෙක්. ඒක මම හිතන්නේ එක එක්කෙනාගේ ඔටෝමැටිකලි එන දේ නේද? මට එන දේ ඔයාට එන්නේ නැහැ. දැන් වෙන වෙන තව ආටිස්ට්ලන එක එක අයගේ වෙන වෙන දේවල් තියෙනවානේ. ඒක මට මගේ ප්‍රබලව අනිත් දේට වඩා මූඩ් එක එළියට එනවා ඇති. ඒක මම ඕනකමින් කරන්නේ නැහැ. ඔව් සමහර විට ඩයලොග් එකකින් කියනට වඩා ඒක Tamanට ඕනේ ඒ ෆීලින් එක ඇස් දෙකකින් කියලා ඉවර කරන්න පුළුවන් නේ. ඔව්. මට ඒ කියන්නේ සමහරට ඒක ලේසිත් ඇති. ඒ කියන්නේ එක එක මේ මං චුට්ටක් මූඩ් කොහොමත් මට මූඩි කෙනෙක් මම චුට්ටක්
කතා කට්ටියක් ඉන්නවා නම් මම නිශ්ශබ්ද වෙලා ඉන්නේ අනිත් අය කියන දේ අහගෙන ඉන්න කෙනෙක්. හරි මම වැඩිපුර කතා කරන්නේ මට ඉතාලම හිතවත් කීප දෙනෙක් එක්ක විතරයි. නැත්නම් බහුතරයක් කට්ටිය ඉස්සරහා මම නිශ්ශබ්ද කෙනෙක්. කතා නොකරුණොත් මට ඉන්න පුළුවන් එහෙම. සහ නිශ්ශබ්දව තමන්ගේ අර පොඩි අපි කියන්නේ හරිම ඉන්ට්‍රවර්ට් කැරක්ටරයක් කියලා. එහෙම ඉන්න එකෙත් පොඩි ලල් එකක් තියෙනවානේ ලයිෆ් එකේ. ඒක මල්ලි මෙහෙම මට ලල්ද කියලා මම ඇත්තටම මට හිතෙන්නේ නැහැ. මට වෙලාවකට මට හිතෙනවා ඇයි මම අරගොල්ලෝ වගේ නැත්තේ? ඇයි මම මෙහෙම නැත්තේ? ඇයි මට බැරි එහෙම ඉන්නේ කියලා. ඉතින් එහෙම කරන්න ගියාම මං ආටිෆිෂල්. ඒ ආටිෆිෂල් එක මගේ ඇඟට ඊට පස්සේ කරාට පස්සේ මං එතනින් එළියට එනකොට මං හරි ෆෙඩ් අප්. ඉතින් මං ගොඩක් වෙලාට ඉස්සර ඉඳන් මෙහෙමයි. මං එහෙම තැනකට ගියාට පස්සේ වුණත් එහෙම මට හරි අපහසු ටක් ගාලා කාත් එක්ක හරි මූව් වෙලා කතා කරන්න. සහ අපි එක්කවර වැඩි නිකන් ඔය ස්ටාර්ස් ප්‍රෝග්‍රෑම් වල ඩාන්සින් ප්‍රෝග්‍රෑම් වල ජජ් පැනල් වල මේ ඔය සාමාන්‍යයෙන් ජජ් පැනල් වල මං කාලයක් එක දිගටම වැඩ කරා ඩාන්සින්. මේ දෙරල්ලි ස්ටාර් රූපවාහිනී රජත එතකොට සිරස ඩාන්සින් ඒ මගේ පීක් ටයිම් එකේ මං හිතනවා ඒකයි කියන්නේ මට ඇරියස් අඩුයි සාමාන්‍යයෙන් වැඩ අවශ්‍ය හැමදේම නෙමෙයි මම එක්සෙප්ට් කරන දේවල් තියෙනවානේ මට ආස මං කැමති මම බලාපොරොත්තු වෙන එහෙම පොඩි විදිහට හරි කරලා තියෙනවා මම මේ කිව්වේව දැවන්ත ඒවා ඉතින් එහෙම තුනක් මම කරලා තියෙනවා ඒ කාලේ සහ අපේ සමාජයකේ මම කියන්නේ ඇරියස් තියෙන මිනිස්සු අතර ඇරියස් නැති මිනිස්සෙක් වෙනවා කියන්නේ ඒක වෙන එකක් ඔව් හැබැයි අපිට පුළුවන් වෙනුනේ ඒක මයින්ඩ්සෙට් එකකින් ඒක හැමදාම බලාපොරොත්තු වෙන්න බෑ අපිට. මං කියන්නේ ඒක. අපිට නැත්තේ යන්නේ ඒක. මං හිතනවා ගොඩක් අය සමහර දේවල් කරලා ඇති. නමුත් ඒක සැටිස් නැතුව ඇති. අපිට පුළුවන් වෙන්න ඕනේ මම එකක් හරි කරා නම් මම මේකෙන් එකක් හරි කරා. එක්ස්පීරියන්ස් එක ගත්තා. දැන් මට ගොඩක් අය කියනවා ඇයි ඔයා ටීවී ප්‍රෝග්‍රෑම්ස් එන්නේ නැත්තේ? ඇයි ඔයා මං ඒවා ඒ කාලේ එක දිගට කරා. ඒ කිරීමෙන් මම දැක්කා ඉතින් මේක නවත්තන්න පුළුවන් දෙයක් නෙවෙයි ඉතින් එක දිගටම කරගෙන යන්න වෙනවා ඉතින්. එතකොට මම මට මේ ආවේ මගේ වෘත්තියන් දෙකේ තියෙන ප්‍රශ්නේ මට ආවේ හැම වෙලාවෙම. හැබැයි මට හිතෙනවා ඒකත් හොඳයි එක අදකින්. ඒක කන්ට්‍රෝල් වුණාද කියන එක පොඩි මේකුත් ආවා මේ හරහා. ආටිස්ට් කෙනෙක් විදිහට තව වැඩ කරන්න තිබුණා හැබැයි. අන්න ඒක තමයි මට තියෙන එකම මේක. එහෙම නැතුව අනිත් දේවල් සම්බන්ධයෙන් මට ගොඩක් මම ෆේමස් කියන එක අර ෆේමසුත් ප්‍රචාරය කරන්න මං ෆේමස් මං දුලාන යනකොට මම මේක තව ප්‍රචාරය කරන්න උත්සාහ දරන කෙනෙක් නෙමෙයි ෆේමස් එකේ තව උඩ ලෙවල් එක ඔව් ඒක මම විසින් මම ප්‍රචාරය කරගන්න දේවල් තියෙනවා දැන් අපේ අය කියන්නේ අපේ අය කියලා කියන්නේ අපේ කලාවේ ඉන්නවා නම් ඒක තියෙන්න ඕනේ කියලා දෙයක් මම හිතන්නේ ඒක මට නැහැ මේ ඒක තියෙනවා එළියේ ඒක එහෙම කෙනෙක් නෙමෙයි මම ඒ කියන්නේ මට ඒ වැඩිපුර ප්‍රචාරණයක් කියන එක අවශ්‍යයි කියලා මම හිතන්නේ නෑ ඒක මට වදයක් ඔව් සහකේ මමත් කියන්නේ මන්ද මට හිතනේදී සමය අවුරුද්දක් අවසානයේ නර්තන ප්‍රසංග ඔය දැන් ඉන්න ලොකු සෙලිබ්‍රිටිස්ලා අතරේ රංගපාන මොනවාද ලොකු ස්ටාර් ප්‍රෝග්‍රෑම්ස් වල එහෙම නැති එකත් එක ප්‍රශ්නයක් නෑ ඉතින් අක්කව ඉන්න විදිහ හොඳයි කියලා මට හිතෙනවා ඔව් ඒ කියන්නේ මේ මොකද ඒවා කරන අයට වැඩි පේන්න ඕනෙත් නෑ ඉතින් තමන්ගේ ලයිෆ් එකේ ඉන්න තමන්ගේ පුරුදු තමන්ට කම්ෆර්ට් සෝන් එකේ ඔය කන්ෆර්ට් නම් තමන් එක්ක අර කමක් නැහැ. අනික සහ මම හැම වෙලාවෙම කියන්නේ මට සමහරලාට හරි දුක හිතෙනවා මේ අර අපි ෆේමස් තමයි මිනිස්සු දන්නවා තමයි. එතකොට එහෙම කියලා අපිට ආරාධනා කරන අපි හැමදේම කරන්න සුදුසු නැහැයි කියන එක. එතන මේ සමහර ප්‍රෝග්‍රෑම්ස් කරන අය මට මූණටම කියලා තියෙනවා අයියෝ මං ආසයි තියා ප්‍රෝග්‍රෑම් එකේ ප්‍රෝග්‍රෑම් එක කොට හරියන්නේ නැහැ. ඒ තරම් ඒගොල්ලෝ මාව සමහර රීඩ් කරලා තියෙනවා. එක හරියන්න වට මේ එක මංකු අනයෝ එහෙම එක සුහදව ඉතාම සුහදව කියන්නේ මං ආසන්නේ ඒකට මං කවුද කියලා අවබෝධයෙන් මට කතා කරන තැනකට යන එක මටත් වටිනවා ඒක ඒගොල්ලන්ටත් හොඳයි සමහරට මට ගිහිල්ලා සමහරලාට hina වෙන්න දඟල ගෙන ටිකක් එහෙම එක ටිකක් මට ඇත්තරම අමාරුයි. මගේ පර්සනල් ලයිෆ් එකේ මම දඟලනවද නැද්ද කියන එක නෙමෙයි ඒක. ඒක ප්‍රචාරණය කරන්න ඒක මීඩියා එකකට දෙන්න මම තියෙන කැමැත්ත තමයි. ඒක කරන අය කරාට කමක් නෑ ඒක ඒගොල්ලන් කැමැත්ත.
මං අකමැතියක් කරනකොට ඒක මේ වෙනස්නේ. ඒක මට ඒක ලොකු කරදරයක් නේ ඉස්සර. මගේ ජීවිතේට ඒක මට කරදරයක්. මං අකමැතියක් කරන එක. ඉතින් මමත් බලනවා දැන් මගේ මේ සහෝදර ශිල්පීන් ඇවිල්ලා ඒගොල්ලෝ මේ ගේ දේවල් මං හරි සතුටින් බලනවා. ඉතින් ඒක මම කරන්න ඕනේ කියලා එකක් මට නෑ. හරි අක්කා මේ කොහොමද සුගත් සමරකෝන් හම්බෙන්නේ? සුගත් සමරකෝන්ගේ චැප්ටර් එක පටන් ගමු. විජේ කුවෙන්ට කෙලින්ම ඉතින් ආරාධනා කරනවා. මේ චිත්‍රපටිය මට ඔයා ඕනේ කරන්න මේ චරිතය. එම නැතුව ඉන්ටර්විව් කරලා එහෙම කිසිම දෙයක්ින් නෙමෙයි මට ආරාධනා කරනවා. ඉතින් ඒ චරිතයට අකමැති වෙන්න මට කිසිම හේතුවක් නැහැ. සුගත් සමරකෝන් කියන්නේ වේදිකාවෙන් ඇවිල්ලා පොඩක් වැඩ ටිකක් කරපු හොඳ වැඩ ටිකක් කරපු මිනිස්සෙක් කෙනෙක්. ඔව්. ඉතින් අනික ඉතින් විජේ කුවෙන්නේ මාර පීක් එකක් වෙච්ච ෆිල්ම් එකක්. හොඳට මේ කියන්නේ මිනිස්සු අතර මේ ඒ දවස්වල මං හිතන්නේ අබයගෙන් පස්සේ වැඩිම පීක් වෙච්ච එක. ඒ වගේම තමයි ටෙලිවිෂන් එකේ ෆස්ට් ටයිම් ගිය වෙලාවෙත් වැඩියෙන්ම නරඹපු චිත්‍රපටි විදිහට අදටත් තියෙනවා. කියන්නේ 1 2 3 අතර තියෙන මේ චිත්‍රපටිය. මම විජේ කුවෙන්නේ බැලුවා. අක්කගේ ඇක්ට් එක ගැන නම් කතා කරන්න දෙයක් නැහැ. සුපිරි. ඒ කියන්නේ අර කුවේනි කියලා කිව්වන් පස්සේ අපිට ආයි කැරක්ටර් මේ හොයන්න ඕනේ නැහැ. කුවේනි කියන්නේ දුල්ලන් යනවදම තමයි. ඒක ඇත්තටම කියන්නේ ඒක අක්ක ඉස්සරහම කියන එක ඒක ස්තුතියි වචනෙට. ඒ කියන්නේ මෙහෙම එක වාට හිම දැනෙන්න පුළුවන්. තව කෙනෙක්ට ඒක නොදැනෙන්න පුළුවන්. ඒ දෙකම අපි බාර ගන්න ඕනේ ආදරෙන්. මම හිතන්නේ එහෙම. මට මං ඒක කැරක්ටර් එකේ හිටියා. ඒක තේරෙන අපිට බලද්දි. මේ ඒක තමයි ලව් ඒ අපිට හම්බෙන හැම වැඩකරම අපිට ඒක ඇති වෙන්න ඕනේ. ඒක බලෙන් දෙන්න බැහැනේ. මේ වැඩේට මං ආසයි මේක මට කියන ෆීලිං එක තියෙන්න ඕනේ. සහාර විශේෂයෙන් අර කැලෑවේ ළමයි දෙන්න දාලා යන තැනදී එහෙම අර බදාගෙන නඩන තැන. එතන අම්මා අර තමන්ගේ දරුවෝ දෙන්න ඒ මරු තැන් එහෙම ගොඩක් තැන් තිබ්බා හයිලයිට් වෙච්ච තැන් ෆිල්ම් එකේ. කොහොමද රොක්කේ සුගත් සමරකෝන්ගේ චැප්ටර් එක එතකොට පටාචාරා කරා ඇහැලේපොළු කුමාරිහාමි කරා කොහොමද අක්කා එකම අධ්‍යක්ෂකවරයෙක්ගේ නිර්මාණ 3කට දායක වුණා? මම හිතන්නේ එයා කියන්නේ සුදත් අයියට මුලිකම තේරුණ දේ තමයි අර අක්කව ඒ කැරක්ටර්ස් වලටම හිර කරන්න උමනාවක් තිබ්බද? ඒ කියන්නේ විජේ කුවෙනගෙන් පස්සේ නැහැ. ඒක ඒ කාලේ තිබුණු රැල්ලනේ දැන් මේක වැඩිපුරාව රැල්ල. මං තව ෆිල්ම්ස් අත්හැරලා. ඒ කාලේ මට තව හම්බුණ ෆිල්ම්ස් කීපයක් මං අත්හැරලා. ඔය කරපු ටික මේ එහෙම ලොකු සැටිස්ෆැක්ෂන් එකක් නැද්ද එහෙම? තව විජේ කුවෙන්ද තමන්ගේ අල්ටිමේට් සැටිස්ෆැක්ෂන් එක? නෑ එහෙම නෙමෙයි. ඒ මට මනේ මොකද්ද කියන්න මට තේරෙන්නේ නැහැ. ඉතින් මං සමහර ස්ක්‍රිප්ට් බැලුවම සමහර දේවල් හිතුවම නෑ ඒක කරන්න ඕනේ නෑ කියලා ඉතින් මං තීරණය කරා. අරක මෙච්චර ලෙවල් එකකට ආවා හින්දා මේක කරන්න ඕන කියන තැනක නෙමෙයි. මේ වැඩේ මට ෆීල් වෙන්න ඕනේ. ඉතින් ඔක්කොට එහෙම වැඩ දෙක ෆීල් වුණේ නැද්ද? ඊට පස්සේ ඉතින් මට මම ලොකුවට ආදරයක් කියන්නේ මට දැනෙන චරිත ඊට පස්සේ මට ඇත්තටම කිව්වොත් මට ලැබුණ නැද්ද ලැබුණු නැහැ මං හිතන්නේ. මට දැනෙන්න දැන් ස්ක්‍රිප්ට් එකක් කියවද්දි මට හොඳයි කියන්නේ සමහර ඒවා තිබුණා ඇත්තටම මෝඩකමට අතරපු ඒවාත් තිබුණා. මම හිතන්නේ නරක වෙලාවක් වෙන්නේ නැති එහෙම අතහැරුණු හොඳ චිත්‍රපට දෙක තුනකුත් තියෙනව නැතුව නෙවෙයි. එහෙම තමයි ඉතින් ජීවිතේ. ඒවා වාණිජමය චිත්‍රපටද? නෑ ඒත් හිස්ටොරිකල් ෆිල්ම්ස් තිබුණා වාණිජ ෆිල්මුත් තිබුණා. ඒ කියන්නේ මට සමහර වෙලාවට මේ මං හිතන්නේ මම ඇවිල්ලා හරිම පොඩි කාලෙකින් මට සෑහෙන ඒ වගේ ලොකු චිත්‍රපටි ලැබුණේ. අක්කට මේ පොඩි අර කලාත්මක ගණේ ෆිල්ම්ස් වලට ආරාධනාවක් ලැබුණාද? සාමාන්‍ය පිටින ආටිස්ටික් ෆිල්ම්ස් විශේෂයෙන් ඔය හඳගම විමුක්ති ජයසුන්දර වගේ අපේ නෑ මට එහෙම ආරාධනාවක් අවංකවම ලැබුණේ නැහැ. ආසයි ඒ වගේ චිත්‍රපටියක රඟපාන්න ආසයි. තාම එහෙම අවස්ථාවක් හම්බ වුණේ නැහැ. අපි බලමු. ඔව් ඒ කියන්නේ මේ ඉන්ටර්විව් එකෙන් පස්සෙවත් මිනිස්සුන්ගේ ආසාවල් තියෙනවනේ ජීවිතේ. අනිවාර්යයෙන්. හම්බෙයිද ගොඩක් අය අපේ මෙහෙමත් ඉතින් සමහර අය අර Tamanටම අර එක්ක වැඩ කරපු කට්ටියත් එක්කම වැඩ කරන්න කැමතියි මල්ලි. ඒ මොකද ඒගොල්ලන්ට නිදහස් ඒක. එහෙම එකක් තියෙනවා දැන් අපේ ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ. ගොඩාක් වැඩ කරනම බලන්න ගොඩක් අය වැඩ කරන්න ගන්න ඒගොල්ලන්ගේ ඒ කියන්නේ ඒගොල්ලෝ වැඩ කරපු කට්ටිය තමයි දෙතුන් දෙනෙක් වෙනස් වෙනවා. හැබැයි මූලිකම ඒගොල්ලොත් එක්ක හිටපු අර මුල්ම කට්ටිය
කොහොම හරි චරිතවල ඉන්නවා. ඒ කියන්නේ එහෙම පොඩි ලව් එකක් තියෙනවා මේක ඇතුලේ. ඉතින් එහෙම හැදෙන්න ඕනේ. ඉතින් බලමු. ඉතින් එහෙම ආසයි අර වගේ මේ කියන්නේ අධ්‍යක්ෂ ඒගොල්ලන්ගේ ඒ වගේ අඳගම ප්‍රසන්න විතානගේ ඒ වගේ මේ විමුක්ති ජයසුන්දර ඉතින් ඒගොල්ලන්ගේ ටයිප් එකට මාව හරියන්න එපායිනේ. කියන්නේ ඒගොල්ලන් හොඳ හොයන චරිතය ඇතුලේ සහක්කය ලංකාපි කියන ආටිස්ටික් ෆිල්ම්ස් කියලා කලාත්මක ෆිල්ම්ස් කියලා මං කියන්නේ එහෙම වර්ගීකරණයක් ඇත්තටම නැහැ. ඉතින් ඇත්තටම වෙනස තියෙන්නේ අපි ලයිෆ් එක බලන විදිහ තමයි. ෆිල්ම්ස් මයි නේද? කියන්නේ ඒකේ අර ලයිෆ් ලයිෆ් කැලි තමයි එහෙම. හැම එකේම තියෙන්නේ එහෙමද? අද කොමඩි එක ගත්තත් ඒකේ තියෙනවනේ. ඒක නැහැ කියලා අපිට අත්හරින්න බෑනේ. කොමඩි වලත් අක්කේ අපි hina වුණාට ඒකේ යටින් යන වෙන දේශපාලනික කතා වෙන වෙන සමාජීය වෙන පොඩි ඩාක් කොමඩි තියෙනවා. අපි hina වෙන්නේ හැබැයි කොමඩි ෆිල්ම්ස් බලලා අපිටම තමයි අනිත් පැත්තට. එහෙම ඒවා තියෙනවා. කියන්නේ අපි වටා ඉන්න පුද්ගලයෝ නේ. අපේ අක්කේ මේ නාලිකාවේ නම තමයි නන්නත්තාරේ. අක්කට කවදා ජීවිතේ හිතලා නැද්ද පොඩි බ්‍රේක් එකක් අරගෙන මං කැමති කොහේ හරි නන්නත්තාරේ කොහේ හරි යන්න නිකන්. එහෙම ජීවිතේ Tamanට පොඩ්ඩක් මේ ඉන්න ලයිෆ් එකෙන් ගැලවිලා කොහේ හරි ගිහිල්ලා ඉන්න එහෙම යන්න තැනක් තියෙනවා නම් ඒ කොහෙද? ඔනියන් ඔක්කොම මතක් කරලා දාලා නියන් තමන්ට තමන් වෙලා මට මං වෙලාද? මට මං වෙලා ජීවත් වෙන්න. තමන්ට තමන් වෙලා කොහේ හරි ගිහිල්ලා පොඩ්ඩක් නිදහසේ ඉන්න යන්න තැනක් තියෙනවා. මම මෙහෙම එකක් තියෙනවා. මම ගොඩක් වෙලාට මේ වෙද්දි මගේ ජීවිතේ මට ඕන කරන විදිහට ජීවත් වෙනවා. ඒ කියන්නේ මං ආසයිනේ උගන්නන්න. මං ඒක ආසාවෙන් කරනවා. මට ඒක අපහවුස් තැනක් ආවොත් මං එක දවසකට හරි නිවාඩුවක් දාලා හරි අපි සමහරලාට ඉන්නේ ඊළඟ දවසට එනර්ජි එක ගන්න. අපි දවස් 30ම ඉස්කෝලේ යන එක කිසි තේරුමක් නැහැ. එනර්ජි එක වේස්ට් වෙනවානේ. ඒ වේස්ට් වෙනවා සහ මයින්ඩ් එක අපේ මයින්ඩ් එකේ තියෙන එනර්ජි එක තියෙනවනේ. ඒක තමයි ඔක්කොටම වඩා. සහක්කේ ටීචර්ස්ලා කියන්නේ ෆැක්ටරි වර්කර්ස්ලා නෙමෙයිනේ. නෙවෙයි. මොකද ඊට පස්සේ ඒගොල්ලෝ වැඩ කරන්න ඕනේ. තවත් මේ හදවත් කීයක් එකද වැඩ කරන්න ඕනේ? මනසවල් කීයක් එකද වැඩ කරන්න ඕනේ? ළමයින්ගේ ගෙවල් වල ප්‍රශ්න නැහැ. ඔව්. එතකොට මේ ටීචර් කෙනෙක් ගෙයක් ඇතුළක මේ කරන යුද්ධ කරලා ඇවිල්ලා අතන ඒ කරන ඩියුටි එක ඒක අපේ රටේ තමයි ඒක තේරුම් ගන්න නැත්තේ. මම දකිනවා අපේ රටේ හැදෙන්න ඕනේ මේ ගුරුවරයා කියන තැනට තෝරගන්න මේ ජොබ් එක තෝරන්න තමයි හරිනම් ගොඩක්ම මහන්සි වෙන්න ඕනේ. ඒක තමයි අපේ රටේ ඊසිම දෙන ජොබ් එක වෙලා තියෙන්නේ යුනිවර්සිටි එකකින් අවුට් වෙලා. මට හිතෙනවා අර පිටරටවල වගේ ගුරුවරයෙක් වෙන්න එයාගේ මයින්ඩ් එක, එයාගේ සමාජීය දැනුම, එයාගේ පෞරුෂත්වය, ඒ සියලු දේම දැන් මම කියන්නේ ඒ සියලු දේත් එක්කම යන පිරිසක් ඕනේ මට හිතෙන්නේ ගුරුවරු විදියට එන්න ඕනේ. අපේ රටේ ඊටාම සාමාන්‍යයෙන් රටක හැමදේම බලනවානේ. ඒ කියන්නේ ළමයින්ගේ මානසික මට්ටම, ඒ කියන්නේ ගුරුවරයෙක් තමන් ඒ උගන්න ළමයාගේ හිත රිද්දන්නතු කතා කරන උගන්නන එක ලයිෆ් කැලි කියලා දෙන එක. දැන් ලංකාවේ එහෙම නැහැ නේ. ලංකාවේ ටිකක් වෙන සංස්කෘතියක් නේ තියෙන්නේ. කියන්නේ මම ඒක කියන්න කැමතිත් නැහැ. ළමයින්ව බය කරනවා වගේ එකක් නැද්ද? පීඩණයටපත් කරනවා. බය නෙමෙයි පීඩණය. පොඩි පීඩනයක් දෙනවා. මං කියන්නේ ඒක කරන්න ඕනේ නැහැ. දැන් සමහරලාට අපි මේ කතා කරපු හින්දා සමහර ළමයි ඉන්නවා ඉස්කෝලේ එන්නත් බයයිනේ. එන්න බයයි, එන්න කැමති නැහැ. ගුරුවරු හින්දා අඬන ළමයි, අපි ළඟට ඇවිල්ලා කියන ළමයි නේ. දැන් මේ අක්කට එහෙම අවස්ථා හම්බෙලා තියෙනවා. ඔව් අනන්ත අප්‍රමාණයි. අර එතකොට මට හරි කලකිරෙනවා. ඇයි මෙහෙම කියලා? දැන් මම උගන්වන්නෙත් දරුවන්ට. තවට ගුරුවරු උගන්වන්නෙත් දරුවන්ට. ඒතකොට අපි දැන් මට දරුවෝ නැහැ. හැබැයි මට ඒගොල්ලෝ ඉන්ගේ මේ මනස කියන එක මට මාරු විදියට දැනෙන දෙයක් තව කෙනෙක්ගේ. විශේෂයෙන් ළමයින්ගේ. මොකද මට මතකයි අපි පොඩි කාලේ සමහරට ගුරුවරු අපිව බෙදා ගන්න බැරිව රණ්ඩු වෙනවා. දැන් අපිව පීඩනයටපත් කරනවා. එහෙට යනවා නම් මෙහෙට එන්න එපා, මෙහෙට යනවා නම් එහෙට එන්න. මේවා හරිම මේ හරි ගෝත්‍රික දේවල් ඉතින්. හැබැයි මේවා යවන්න බෑ මිනිස්සුන්ගේ ඇඟෙන්. සමහර විටක දේශපාලන පත්වීමුත් තියෙනවා ඇස්සනේ. සමහර දේශපාලකයන්ට ඕන විදියට ගුරුවරු. මං හිතන්නේ ඒවා ඉතින් ඉස්සර තියෙන්න ඇති. ඒ කාලවක වල මට දැන් නම් ඉතින් එහෙම හිතන්න අමාරුයි. ඉතින් ඒ කියන්නේ
පුද්ගලයෝ විදිහට ඩෙවලොප් වෙන්නේ නැතුව මම මාව හදාගන්න නැතුව ඔයා හදාගන්න නැතුව අපි කොච්චර කතා කරත් වැඩක් නැහැ. Taman තනියෙන් හැදෙන්න ඕනේ. දැන් ඔය කියන ප්‍රශ්න අපිට නැතුව නෙමෙයි. හැබැයි අපි ප්‍රශ්න තියෙන වෙලාවක බලන්න අපි වැඩ කරන විදිය හරි වෙනස්. තදින් අපේ මනසට දෙයක් දැනුණාට පස්සේ හරි. අන්න ඒකයි ගුරුවරු ට්‍රේන් කරන්න ඕනේ. ඒ වගේ මේක පැත්තකින් තියලා කොහොමද අරකට ફોකස් කරන්න ඕනේ. ඕගොල්ලෝ අපි කරන්න ඕනේ ඒක. ළමයිගේ මානසික මට්ටම නැති වෙලා ළමයි සමහර සබ්ජෙක්ට් සමහර ඩාන්සින් සබ්ජෙක්ට් අතාරිනවා ළමයි. අනිත් ගුරුවරයෙක් එක්ක ඉගෙන ගන්න බැරි කමට. අක්ක එතකොට ඉස්කෝලේ ඉන්නේ ඩාන්සින් රූම් එකේමද? ඔව්. ඩාන්සින්මයිනේ. ඔව්. මොකද අපි එතනට තමයි දරුවෝ එන්නේ. සමහර ළමයි ආස ඇති ඔය සමහර ක්ලාස් රූම්ස් වල ඉඳලා ඒ තියෙන ටෙන්ෂන් එකත් එක්ක ගුරුවරුන්ගේ ප්‍රශ්නත් එක්ක එකපාරට සමහර ඩාන්සින් රූම් එකට ඇවිල්ලා පොඩ්ඩක් ඩාන්සින් කරන විදිය බලන් ඉන්න නැති නැත්නම් ඇතුළට ඇවිල්ලා පොඩ්ඩක් ඒකේ පොඩි වෙන එන්ටර්ටේන්මන්ට් කැලක් තියෙනවනේ ඉස්කෝලේ ඇතුළේම. ඔව්. ඔව්. එහෙම ඉන්න පුළුවන් වෙලා තියෙන ඉතින් අර සබ්ජෙක්ට් කියන්නේ පීරියඩ් වලට ළමයි ඉතින් නිරන්තරයෙන් මේ වෙන්න එපායිනේ යන්න ඕනේනේ. දැන් මට උනත් එහෙම වෙන පීරියඩ් එකක එයා ඉන්නව නම් ඇවිල්ලා ටික මං එයාගෙන් ක්වෙස්චන් කරන්න ඕනේ ඇයි ඉන්නේ. එහෙම රූල්ස් තියෙනවා. එහෙම නැතුව යන්නත් බෑ. හරි සොෆ්ට්ලි හැන්ඩල් කරන්න ඕනේ. ඉතින් එහෙම දෙයක් ආවම. සහ අපි වැඩ කරන්නෙත් එක්ක එනර්ජිස් එක්කනේ. ඔව්. අපේ එනර්ජි සහ ළමයිගේ එනර්ජි ෂෙයා කර ගැනීමක් නේ ඇත්තටම වෙන්නේ උතන. ඉතින් ඒ හැමදේම අර මං කිව්වේ සොෆ්ට්ලි මොකද පාසලක් ඇතුලේ රූල්ස් තියෙනවා. එතකොට ඒකට අපි එකඟ වෙලා නමුත් ඒ කොච්චර රූල්ස් තිබුණත් අරයව රිකවර් කරන තැනට අපි මූලිකවම හිත මේව කරගෙන ඒ වැඩේ විසඳන්න ඕනේ. සහකේ විශේෂයෙන්ම නිලියක් විදිහට මං කියන ආටිස්ට් කෙනෙක් විදිහට තමන්ට ලැබෙන හැම නිර්මාණයක්ම බාර ගන්නේ නැතුව මේ විශේෂයෙන්ම මං හිතන්නේ ලොකු හයියක් තින්න ඕන එන්න හැම වැඩක්ම බාර ගන්න නැතුව තමන්ට හරි වැඩක් ඇවිල්ලා එක ෆිල්ටර් කරගෙන මොකද අක්කා තව ජොබ් එකක් කරන ගමන් මේ වැඩේ කරන්නේ. එතකොට අක්කා වාට හිතිලා නැද්ද එතකොට මං එහෙම කරන එකෙන් මගේ දැන් අද කාලේ මේ ඉන්න අපේ අනිත් ආටිස්ට්ලත් එක්ක බලද්දි මේ තියෙන ජනප්‍රියත්වය අඩු වෙයි කියලා එමෙ හිතලා තියෙනවා. ඔව් ඉතින් ජනප්‍රියත්වය අඩු වෙනවා. ඒකට ඉෂුවක් කියලා තියෙනවද? නෑ ඉතින් ඒකට මෙහෙමයි ජනප්‍රියත්වය කියන එක හැමෝටම ලබන්න බැහැනේ. එතකොට ඒ ජනප්‍රියත්වය කියන එක දැන් ඔක සාමාන්‍ය මිනිස්සෙක් එයාගේ ගෙවල් පැත්තේ යාව දන්නවා කියනවා. ඉතින් ඕකනේ දැන් ඔය ප්‍රසිද්ධයි කියලා. ඒක වෙන විදිහකට අපිව හැමෝම දන්නවා කියන තැන අපි ගන්නවා. ඉතින් ඒක අර හිතෙන් හිතාගෙන මේක හෙට තියෙන එක ආයිත් අනිත් දවසේ තියාගන්න නම් එහෙමනම් ඉතින් දෙයක් කරගන්න ඕනේ. මොනවා හරි පෙනි. ඒකනේ අපේ අය ගොඩක් වෙලාට ඔය ඕන මොනවා හරි TikTok කරලා දානවා. අපි අර යනවා කියලා දානවා, මෙහෙ යනවා කියලා දානවා. මට හිතෙන්නේ මේ හැම දෙයකින් මේගොල්ලෝ කරගන්න හදන්නේ තමන්ව ඒකම තමයි. ප්‍රොමෝට් කරගන්නවා. එයා ඉන්නවා කියන එක සමාජෙට දෙනවා. ඉතින් ඒකේ සමහර අය කැමතියි ඒකට. ඒ කියන්නේ සමහර ප්‍රේක්ෂකයෝ ඉන්නවනේ ඒගොල්ලොත් කැමතියි. එහෙම. සමහරටක් දැන් අපි දකිනවා TikTok එක Instagram post අරම දානකොට අපි හිතනවා මෙයාලා life එක enjoy කරනවා කියලා. ඒ අපි දකින්න එකනේ. අපි දන්නේ නැහැ ඇතුලේ ඒක නෙමෙයි යථාර්ථය. ඒකත් ඇවිල්ලා රඟපෑමක්නේ. දැන් මම අපි බලන්න ඕනේ social media වල. ඔව් ඒක දැන් අපි මම බලන්නේ දැන් මගේ සමහර යාළුවෝ ඉන්නවා කන කෑම එකක් ටක් ගාලා කොහේ හරි ගියොත් ඒක ෆොටෝ එක ගහනවා. අපි දැන් ඉන්නේ මෙතන කියලා දානවා. ඒක ඒගොල්ලෝ එළියට දීලා ඒකෙන් පුදුම සතුටක් ලබනවා. හැබැයි එතෙන්ට මාව ජොයින් කරනකොට මං කැමති නැහැ. ඒ මගේ මයින්ඩ්සෙට් එක මම කැමති නෑ මම යන්නේ කොහෙද මම කන්නේ මොනවද ඒක මගේ පර්සනල් ලයිෆ් එක කියලා මට හිතෙන්නේ හැමතිස්සෙම. මට තේරෙන්නේ නෑ මෙතන මම වැරදිද මම හරිද කියන්නවත් මම දන්නේ නැහැ. හැබැයි මට අපහසු වෙන දේවල් ඒ වගේ දේවල් වලින් වැළකීලා ඉන්නවා. right අපි වැඩේ අවසන් කරන්නත් ඕන. මේ අපි අක්කගේ පොඩක් හිස්ටොරිකල් කැරක්ටර්ස් ගැන අපි කතා කරානේ. අක්කට මේ ඇත්තටම පොඩ්ඩක් නිකන් ටයිම් ට්‍රැවල් කරලා අතීතයට යන්න හම්බුනොත් අක්කා ඇත්තටම කැමති කුමාරිකාවක් වෙන්නද නැත්නම් සාමාන්‍ය ජීවිත සාමාන්‍ය ගැහණියක් වෙන්නද? ඇත්තටම chance එකක් හම්බුනොත්. ඒ කියන්නේ මට ඒක තේරුම් ගන්න බැරුණා. ඒ කියන්නේ මේ ඒ කියන්නේ අක්කට අතීතයට යන්න ඇත්තටම හම්බුනොත් අහා අක්කාස කැමති
අතීතේ කුමාරිකාවක් මොකද රජ කුමාරිකාවක් වගේ වෙලා ඉන්නද නැත්නම් මේ වර්තමානයේ සාමාන්‍ය ගැහණියට දක්ක කැමති අක කරපු කැරක්ටර්ස් එක්ක බලන්න මං කැරක්ටර්ස් කරපු ඒවත් එක්ක බලද්දි මං අකට මම මෙහෙම මට ෆීල් වෙන දෙයක් තියෙනවා මං අතීතේද සුන්දර අදද සුන්දර වගේ එකක් මම අතීතයට කැමතියි පොඩක් අතීතයත් එක්කම ඉඳලා ඒක මං ගැන මං හිතන්නේ මං අතීතයේ හරියට අක්කා එකත් එක්ක හිටියා රස විඳ විඳ මේ වමාරමින් ජීවත් වෙන කෙනෙක් මං ඒක රස විඳිනවා ඒ කියන්නේ මගේ දුකක් වුණත් මම ෆේස් කරපු දුකක් හිතන්නකෝ මොන වුණත් අක්කා ඒ කැරක්ටර්ස් ටික අක්ක පුරුදු කරගත්තානේ මේ ඔව් ඒ කියන්නේ මෙහෙමද ඒ කැරක්ටර්ස් මෑතක ආපහු කාටවත් කරන්න බැරි වෙච්ච චරිත දැන් ඔව් අනිවාර්යෙන් ඒ ඒක නිසා පිළිගන්න වෙනවා මේ හුවෙනි කියන චරිතය ලංකාවේ ආයි රීප්ලේස් කරන්න බෑ චරිත ඒක අමාරුයි කරයි ඉස්සරහට තව කරයි ඒක පොඩි අමාරුවක් තියෙන මොකද දැන් මාවනේ තාම මතක තියෙන එක නේ වගේ හරිම ලංකා ඉතිහාසයේ ප්‍රධානම කාන්තා චරිත කීපයක් මම මෑත කාලේ රඟපෑමෙන් එලි දැක්වුවා. එතකොට ඒක ආපහු මේ මෑත කාලෙක නැහැ කරන්න. ඉතින් එතකොට ජීවිතේ මට ඒක පොඩි සතුටක් තියෙනවා. මං ජීවත් වෙන්න ආස අතීතයේ ඔයා අහපු ඊළඟ ප්‍රශ්නේ. අතීතේ පොඩි අවංකයිනේ. අවංකයි ඒක මාර විදිහට ෆේක් නෑ නේද? ෆේක් නෑ දැන් මාර ෆේක් නේ. දැන් අද ඇත්තටම ෆේක්. ඒ කියන්නේ ෆේක් එකේ ෆේක් එක තමයි රියල් එක කියලා මිනිස්සුන්ට දැනෙන තරමටම ෆේක්. එතකොට ඒක අපි කොතනද ඉන්නේ කියලා හිතන්නකෝ. දැන් අතීතයට මං ආසයි. කියන්නේ මං හරි ආසයි. ඒ කියන්නේ මම රජ මොකද්ද ඔයා කිව්වා වගේ අන්න ඒකට තමයි කැමති. රජකුමාරිකාවක් වගේ වයිබ් එකනේ. ඔව්. ඒ කියන්නේ රජකුමාරිකාව කියලා කියන්නේ මේ ප්‍රශ්න නැතුව මේ සුන්දරව හිටුවේව නෙවෙයිනේ. ඒ මිනිසුන්ට ඒ කාලේ තිබුණු ප්‍රශ්න අපිට තේරෙනවනේ. සහකේ ඒ කාලේ මිනිස්සු හිටියෙත් නේචර් එකත් එක්කමයිනේ. සබදාහමම තමයිනේ. ගහ කොළ හේවන හුළඟ. ඕම තමයිනේ. ඒකත් එක්කත් පොඩ්ඩ ප්‍රශ්න නිවෙනවා නේද? ගොඩක්. දැන් මම ඉන්නේ පානදුර කියන පරිසරයේ හරිම ටවුන් බද තැනක මම ඉන්නේ. එතකොට අපි කොරෝනා වලට මුහුණ දෙන පර්චස් 7-8ක අපි ජීවත් වෙනවා. නේ? අපි කොහොමද ජීවත් වුනේ? මම නම් ජීවත් වුනේ ගහක් වවලා. ගහකට වතුර ටිකක් දාලා. උදේට නැගිටිනවා ගහට වතුර දානවා බලනවා මේවා කරනවා. ඒක මන් දන්නේ මේ ප්‍රෙෂර් එක කියන්නේ ඊටාම අඩුවෙන් ඇඟට ගත්ත කාලයක් වුණා මට. මම ඒ කාලේ දැන් හදේ ගස් හරි ලස්සනට හැදිලා තියෙනවා මේ වෙනකොට. ඒක බලද්දි වෙන ලල්ල එකක් නේ. හරි ආසයි. කියන්නේ මම කොහේ ගියත් මට නේචර් එක ගහකොළ ඇස් වලට දකින්න ඕන එක ඒක තියෙන ඒකෙන් තරම් නිවෙන්න සහ අපේ දහම ඒ දෙකත් එක්ක නිවෙන්න හිත පුරුදු වෙලා නම් මම හිතනවා ඒක පොඩි ජයග්‍රහණයක් කියලා මම ලබලා තියෙනවා. සමහර අයට බෑ. සමහර මගේ යාළුවෝ ඉන්නෝ ජනෙල් ටික ඔක්කොම වහගන්නෝ මේව කරගන්නෝ කර්ටන් වලින් වහගන්නෝ කාමරය ඇතුළේ ඉන්නෝ. අපි ආසයි කාමරය ඇතුළේනුත් ගහක් හෙලවෙනවා පේනවනම්. ඒ දෙක වෙනස්. ඇහැට සනීපයි. ඔව්. ඒකෙන් මනසට වෙන සුවය තේරෙන්න ඕනේ. ඒක තේරුනොත් නේ කර්ටන් එක ඇරලා ඈත ගහක් දිහා බලන් ඉන්න ඒක හැදෙන්නේ. ඒක කොතනද හැදෙන්න ඕනේ කියලා මට තේරෙන්නේ නෑ හැබැයි. මම සමහර ගෙවල් වලට ගියාම මට ඒක තේරෙන මුළු ගෙවල් ඔක්කොම කොටු කොටු. හැබැයි දැන් චුට්ටක් මේ ඕපන් කන්සෙප්ට් එකට මේ ඇවිල්ලා තියෙනවා මිනිස්සු. ඒ කියන්නේ මිනිස්සුන්ට තේරෙනවා. මිනිස්සු ප්‍රශ්න ඇතුළේ තිර වෙලා ඉන්නේ, ගේ ඇතුළේ තිර වෙලා ඉන්නේ. දැන් චුට්ටක් ඒ ඕපන් කන්සෙප්ට් එක හැදිලා තියෙනවා. ඒක ගොඩාක් හොඳයි. මම හිතන්නේ ඔය ඕපන් කන්සෙප්ට් එක ගෙනාව ජෙෆ්රි බාවා. එයාගේ වාස්තු මේවල තමයි ඒක ආවේ. එතකොට එදා එයා ගෙනාවේ අපි නේචර් එකත් එක්ක ඉන්න තාක් අපි සුවයි. අපිට සුවයක් තියෙනවා කියන එක. එයා එදා පෙන්නුවේ ඒක. අද මිනිස්සු ඒක තෝරගෙන තියෙනවා සෑහෙන ප්‍රමාණයක්. මම හිතනවා ඒ නේචර් එකටම මිනිස්සු එන්න වෙනවා. අද ඔහොම කොච්චර දඟලුවත් බලන්නකො තව කාලයක් හැදි මිනිස්සු තවත් ඇදෙනව නේචර් එකට. යන්න වෙනවා. ඔටෝමැටිකලි යන්න වෙනවා. අපි මේ සර්කල් එකක ඉන්නේ නේ පොඩි. ඔව්. අපි මේ යන රැල්ලට මේ වෙලාව දැන් තියෙන ටෙක්නිකල් සයිඩ් එකනේ හැම දෙයකටම වැඩි. යාන්ත්‍රිකයිනේ මිනිස්සු. අපි මේ යන්ත්‍රයක් වගේ දුවනවා. ඒ එක කොච්චර ෆෙඩ්අප්ද කියලා හිතන්න අපිට. මම
පොඩක් ෆෙඩ් අප් එකකින් ගැලවිලා මේ ගහකට පොඩ්ඩක් මුහුණ දිහා බලන් ඉන්නවා කියන තරම් මානසික නිදහස කොහෙන් ඉන්නද? ඔව්. හැබැයි මිනිසුන්ට ඔයා දන්නවද එතන එහෙමවත් හිත දියුණු කරගන්න බෑ එහෙම. එක තැනක මෙහෙම වාඩි වෙලා කාත් එක්කත් කතා නොකර මෙහෙම ඈතක් බලාගෙන ඔහොම ඉන්න පුළුවන්. ඒකෙන් මම මේ කියන්නේ ડિප්‍රෙෂන් වෙන කියන එක නෙමෙයි. දැන් සමහර අය හිතන පිස්සු දනේ ඒ මොකද්ද එහෙම කියලා. ඒක නෙමෙයි. නේ? ඒකෙන් ප්‍රශ්න පුරව ගන්නවා කියන එක නෙමෙයි. ඒකෙන් නිවෙනවා. අන්නේ නිවෙන කලාව. ඒ නිවෙන දේ දැනෙන්න ඇඟට ගන්න කොහොමද කියන එක තමන් හොයාගන්න ඕන දෙයක්. අපිට කාටවත් එකට බල කරන්නත් බෑ. ඔටෝමැටිකලි හැදෙන්න ඕන එකට. හැබැයි පරිසරය බලපානවා සෑහෙන්න. මේ යන විදිහට ඉතින් නේචර් එක කොච්චර දැන් බලන්න අපිට මෙච්චර රස්නියක් මගේ අපේ පොඩි කාලේ ඉඳන් මේ වෙනකුන් ගත්තොත් අපිට රස්නිය වැඩි වෙන එක විතරයි දැනෙන්නේ නේ. අපි පොඩි කාලේ මෙහෙම රස්නයක් තිබ්බේ නෑ. තිබිලා නැහැ. අපි ඒක ඒ දවස්වල දවල්ට ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කරනවා. සෙල්ලම් කරනවානේ. සෙල්ලම් කරනවා කියලා කියන්නේ අපි ඒ අවුවට පිච්චුනාට අපිට ඒ වැඩේ කරන්න පුළුවන්. පිච්චි හරි. දැන් ඉන්න අමාරුයි. එතකොට මේ අපි ඇවිල්ලා තියෙන්නේ කොහාටද? අපේ මුළු පරිසරයම පිච්චෙනවා. අපේ ජීවිතත් පිච්චෙනවා. මුළු පරිසරයත් පිච්චෙනවා. හිතන්න ගෑල්ලක්. අක්ක යුනිවර්ස් එක විශ්වාස කරනවද? ඔව්. ඒ කියන්නේ අපි හිතන පතන දේ අපි මැනිෆෙස්ට් කරන දේ අනිත් පැත්තට ලැබෙනවා කියන එක. ලැබෙනවාම කියන එක නෙමෙයි. ඒක ලැබෙන විදිහක් තියෙනවා. අන්නේ විදිහ අපි ඒ ලැබෙන දේ අපිට දුක ලැබෙන්නේ නැතුව නෙමෙයිනේ අපිට ලැබෙනවනේ. අපි ඒකත් අපි බාර ගන්න විදිහ. ඔව් බයා කරගන්න විදිහ කොහොමද දරාගන්නේ? මේක නේචර් එකත් එක්ක මේක දරාගන්නේ කොහොමද කියන එක දෙන්නේ අපිට නේචර් එකෙන්. එතකොට ඒක අපි නේචර් එකට යටයි හැබැයි මොන දේ කරා. යටයි අපි කොච්චර නැහැ කිව්වත් යටයි. ඒක තේරුම් නොගන්න එන එක තමයි ප්‍රශ්නේ. අක්කට ජීවිතේ අපි වැඩේ ඉවර කරමු. අක්කට ජීවිතේ ආදරේ ඕන වෙලා තියෙනවා. ආදරේ දැල්ලා තියෙනවා. ආදරේ ඕනේ. ආදරේ පිරෙන්නනේ. ඔව් ආදරේ ඕනේ. හැබැයි ඒ ඕනේ ආදරේද වෙන මොනවද කියන එක Taman තීරණය කරගන්න ඕනේ. සමහර අය හිතනවා ආදරේ කියලා කැටගරයිස් කරනවානේ. ආදරේ කියන්නේ සල්ලි ටික ඕනේ, සෙක්ස් ඕනේ, තව ආරක්ෂාව මම ගැහණියගේ පැත්තෙන් බලන්න. ඒක හැම වෙලාව ආදරය කියන එක ලැබෙන්නේ නැහැ. මට දැනෙන විදිය. සමහර වෙලාවට අපිට මේ මිනිසයා ළඟට යන්නත් බෑ. අපි එයාගෙන් ආරක්ෂාව ප්‍රාර්ථනා කරන්නෙත් පතන්නෙත් නැහැ. නේ මේ හැබැයි අපිට මොකද්ද ලව් කියන එක ෆීල් වෙලා තියෙනවා. ඒක නිකන් අර මාර එනර්ජිටික් ගතියක් දැනලා තියෙනවා. ඒ කියන්නේ එහෙම දේවල් වෙලා තියෙනවා ජීවිතේ. ආදරය කියන්නේ එකේ ෆීලින් එකක්ද? මොකක් ඒක නැත්තම් ක්‍රියාවක්ද? මට හිතෙනවා මෙහෙමයි ඒ ආදරේ සමහර දේවල් තියෙනවනේ දැන් ඕක ක්‍රියාවලියක් විදිහට යනකොට ඒක වෙන ගනුදෙනුවකට යනවා. තේරෙනවද? ආදරේ ක්‍රියාවලිය කියන එක වෙන මාතෘකාවක් යටතේ එතකොට ඒක බොන්ඩ් එකක් වෙලා වෙන තැනකට යනවා. ඔය මුකුත් නැතුව සමහර දේවල් තියෙනවා නිකන් සුටි වචනයක් දෙයක් කතා කරනවා නිකන් ඒකෙන් මොකද්ද 아무තු මේ සතුටක් ලැබෙනවා. ඒක මොකද්ද කියලා වචනෙන් කියන්න තේරෙන්නේ නැහැ. හැබැයි අපි ගොඩක් වෙලාට ආදරය කියන එක අර එහාට ගියාම ඊට පස්සේ ඒක බොන්ඩ් එකක් වෙලා ඊට පස්සේ ඒකත් එක්ක ජීවත් වෙන්න පටන් ගන්නකොට ඒක නිකම්ම ගනුදෙනුවක් වෙලා. අපි නොදන්න ගනුදෙනුවක්. නොදන්න ගනුදෙනුවක් වෙලා මේක කළ යුතුයි අරක කළ යුතුයි එයා මට කළ යුතුයි මං එයාට කළ යුතුයි අන්න එහෙම ගනුදෙනුවක් වෙලා. එතකොට අර ආදරේ රහ කියන එක අර කලින් අර තිබුණු අර ඒව නැතුව ඔය බොන් අන්තිම තැනට එන්න කලින් තිබුණු අර මුල තිබ්බ සුන්දරත්වය නැති වෙලා තියෙනවා. ඒ කියන්නේ ගොඩක් අය කියන්නේ ආදරය කරන මිනිස්සු එකතු වෙන්නේ නැහැ කියලා. ආදරය කරන මිනිස්සු එකතු වෙනවා හරි අඩුයි. එන ආදරය කියන එක ඊට වෙන තැනක මොකද්ද තියෙන එකක්. හැබැයි අපි ජීවත් වෙන්න හොයාගන්න පාර්ට්නර් අපි හොයාගන්නේ අර මං කිව්ව ආදරය යම් කිසි ප්‍රමාණයක් තියෙනවා ඇති. එහෙම නැතුව ඉන්න නැති ඉන්නවා. ඒ කියන්නේ
මං අර කිව්වේ ඒ කියන්නේ අපේම අපේ ජීවත් වෙන්න අවශ්‍ය ඒ කියන බේසික් කාරණා දේවල් තුල මුදල් ආරක්ෂාව සෙක්ස් ඒ ටික සපුර ගන්න. සපුරා ගන්න ඒකට නීතිමය අපිට තව රැකවරණකුත් දෙනවා මේ විවාහ සහතිකයක් දීලා කිසි ප්‍රශ්නයක් නැහැ මේ එහෙමනේ දවක වෙන කෙනෙක් එක්ක ඔය ගනුදෙනු කරොත් ඒක නීති විරෝධී මේ සමාජයට පටහැනි අන්න ඒ වගේ මේ අපිට කතා කරලා ඉවර කරන්න බැරි මාතෘකාව. සහකේ කසාද සහතිකය අරගෙන ආදරය කරන කෙනාම ඒ හස්බන්ඩ් හෝ ඒ වයිෆ්ම වෙන අනියම් සම්බන්ධයක් කරන අරකට වඩා ඒ අනියම් සම්බන්ධය අවංකයිනේ සමහර ලයිෆ් ඇතුලේ. එහෙම දේවල් තියෙනවා. නෑ අවංක කියලා කියන්නේ එතන දෙන්නට දෙන්නගෙන් මොකක් හරි අර ලබා ලැබෙන්නේ නැති කෑල්ලක් අරගෙන ගන්නවානේ. ඔව්. ලැබෙන්නේ නැති කෑල්ලක් කියලා කියන්නේ අතන මං කිව්වනේ ගොඩාක් ගිහිල්ලා වෙන්නේ ලොකු ගනුදෙනුවකට හිරවීමනේ. ආදරේ ඉස්සරහට ගිහිල්ලා ඊළඟ ස්ටෙප් එකට ගිහිල්ලා ලයිෆ් එකට ඕන ටික. ඔව් ඒක ගනුදෙනුවක් වෙලා නොදෙනුම ගනුදෙනුවක් වෙන තැනට ඇවිල්ලා. ඒතකොට ඒකේ කරන ක්‍රියාදාමයල් කර එක එක දිදිහට ඒකම හිර වෙලා. ඒකම රොටේට් වෙනවානේ. ඔව් ඒක හිර වෙලා නික. ඒක හරි පීඩනයක් වෙලා. හැබැයි අපි ආදරය කරද්දී එහෙම ලොකු පීඩනයකින් මිනිස්සු ආදරය කරන්නේ නැහැ ටක් ගාලා අයින් කරනවානේ. ඒක පීඩනයක් නේ. ඒකට විවාහයකදී අපිට එහෙම කරන්න බෑ ටක් ගාලා අයින් කරන්න බෑනේ. මේ දරුවෝ හදලා සමාජයට එහෙම වෙලා එහෙම පීඩනයක් ආවා කියලා එහෙම අයින් කරන්න බෑ. හැබැයි අපි ආදරය කරද්දී ලොකු පීඩන දරා ගන්න නෑ නේද? ඇයි ඒ? අපි ආදරය කියන එක ඊට වඩා හරි සැහැල්ලු තැනක තියෙන්නේ නේ. ආදරය ඇවිල්ලා පොඩි. අනිත් කෙනාව තලා පෙළලා දාන අනිත් කෙනා මේ ගෙන් දේවල් උදුර ගන්න එහෙම තැනක නෙමෙයිනේ ඉන්නේ. අනිත් කෙනාගේ මානසික මට්ටමට ඔව් දැන් හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් කෙනෙක් ඉන්නකොට බලන්න දැන් ආදරය නැතුව නෙමෙයිනේ. ආදරයක් තිබුණා වුණාට සමහර දේවල් නෑ අද ඔයා උකර ගන්න එපා. ඔයාද මේක කරන්න ඕනේ මේක කරන්න ඕනේ. හැබැයි අපි ආදරය කරනකොට එහෙම දේවල් නැහැනේ නේ. එහෙම හිරවීම නෑ. එතකොට මං හිතන්නේ ආදරය ලබන්නේ හිරවෙච්ච නැති තැන්වල. හිරවෙච්ච නැති තැන්වල අර ලොකු කියන සම්බන්ධතාවය ලොකු බොන්ඩ් එකක් හැදිලා ලොකු සම්බන්ධතාවයක ඉන්න එකක් නෙමෙයි කියලා මට හිතෙන්නේ. ඒක හරි සැහැල්ලුයි කියලා මට හිතෙන්නේ. ඔයා එහෙ යනවද? එහෙනම් හරි ගිහින් එන්න හැමෝම. පරිස්සමෙන් ගිහිල්ලා එන්න. හරි ගිහින් එන්න මට කතා කරන්න. ඒක හරි රිලැක්ස් නේ. හැබැයි ඒක එතනින් එහාට කාලයක් ටයිම් එක යනකොට ඒක නොදැනුවත්ව වෙන තැනකට පත්තල ඒක මටත් වෙනවා ඔයාටත් වෙනවා අනිත් අයටත් වෙනවා. හරි අපි වැඩ ඉවර කරමු. මේ අක්කා වැඩි මේකට ලොකුට හිතන්න නැතුව කටට එන විදිහට උත්තරේ දෙන්න. ටෙලිනාට්‍යද චිත්‍රපටද? චිත්‍රපට. අක්ක නිදහස් වෙලාවට අහන්න කැමතිම සින්දුව මොකක්ද? කැමතිම සින්දුව ජීවිතේ ප්‍රියතම සින්දුව ප්ලේලිස්ට් එකක් තියෙනවද? ලිස්ට් එකක් තියෙනවා. එකක් කියලා නෑ. කැමති මේක මොකක්ද? මේක টොප් එකේම තියෙන. මං හරි ආසයි මාව හරි නිවන සින්දුවක් ඇත්තටම උදේට ඉස්කෝලේට යනකොට සමහරලාට අහන සින්දු එකක් දෙකක් වගේ තමයි අහන්න වෙලාව තියෙන්නේ මට ඒ වෙලාවේ. අමරදේව මාස්ටර්ගේ මොකද්ද ඔළුවට එන්නෙත් නැහැ. ඔන්න බලන්න කොච්චර අහන සින්දු ඔළුවට එන්නේ නැහැ. එන්නේ නැහනේ බ්ලැන්ක් නේ. ඒක මූමන්ට් එක වෙන්නේ නැතිනේ. මේ දවස්වල ගොඩක් වෙලාවට අහන්නේ මා ඈත භවයේදී හමුවනමද මොහින්දිත් බේග් මහත්මයාගේ ඒක ඉතින් අර එයාගේ එයාගේ පුතා කියන එකත් පොඩ්ඩක් අහලා තියෙනවා. ඊට පස්සේ කවර් සෝං එකත් අහනවා. එක සින්දුවක් නෙමෙයි එහෙම. ඒ මූඩ් එකක් එක්ක සසර වසන තුරු නිවන් දකින්න තුරු හරි ආසයි ඒක අහද්දි මොකද්ද අමෝතු වෙන එකකට යනවා. වෙන එකකට යනවා. ඒකට ගොඩාක් ආසයි. ඒ කියන්නේ මම අමරදේව මාස්ගේ අන්තිම ෂෝ එක බැලුවා. ඒ තැන්වල රීප්ලේස් කරන්න මිනිස්සු නැහැනේ අපේ රටේ ආපහු. සින්දු හැදෙනවා යනවා. මන්ද ඔයාට ඉන්නවද කියන්න? මට නම් ජෝ මහත්තයාට රීප්ලේස් කරන්න කෙනෙක් නැහැ. මානික්කට රීප්ලේස් කරන්න කවුරුත් නැහැ. කපුගේ
රිප්ලේස්මන්ට් නැහැ. ඒ කියන්නේ එහෙම නැතත් කමක් නැහැ. එහෙම වෙන්න ඕනේ නැහැ නේ. එහෙම කෙනෙක්ම ආපහු ඕනේ නැහැ. සහ ප්‍රේම කීර්තිලා ඔව්. වෙන කාලයක් වෙන ලෙජන්ස් ලනේ. ඔව්. ඒවට එන්න කට්ටිය පේන තෙක් මානකවත් නැහැ නේ. ඒ කියන්නේ අපි ඒ chapters එතනින් ඉවරයි. ඉතින් ඒත් අපිට අලුත් දෙයක් දැනෙන තැනුත් තාම මන් දන්නේ මට නම් එහෙම එකක් අක්කට තේරෙන්නේ නැද්ද ලයිෆ් එකේ මේ හිස්ටරි එක රිපීට් වෙනවා කියලා හැම වෙලේම. ඔව් ඉතින් ගොඩක් වෙලාට ඒක අතීතයම තමයි ඔව් ඒකම තමයි එන්නේ. ඒකයි මං කිව්වේ අපි ඉස්සර හිටියේ අපි නේචර් එකේ එකෙන් අයින් වෙලා දැන් ආපහු ටික ටික නාගරීකරණය වෙලා ආපහු දැන් මේ ආයෙ ආපහු back to nature හිමින් හිමින් යනවා. ඒකට එකපාරට ටර්න් වෙන්න බෑ ඉතින්. හිමින් හිමින් යන ගමන. රංගනයද නර්තනයද? ඒක මා අදටත් හොයාගන්න බැරි දෙයක් නේ. එකයි කියන්නේ. අංග දෙන්න නර්තනයද. නිකන් හිතන්නද ඔය කියන්නේ? ඔච්චර හිතන්න එපා. හිතන්න වෙනවා. ඔයාලට තේරෙනවද මම ජීවිතේ මම ස්ටාර් කියන එකකට ආවේ නර්තනය නිසා නෙමෙයි. රංගනය නිසා. හැබැයි එතෙන්ට එන්න බේසික් එක දුන්නේ නර්තනය. ඒක ස්කිප් කරනවද එන? ඒක අපි ස්කිප් කරමු. මොකද මං අදටත් මට හොයාගන්න බෑ මට වැරදුනේ කොතනද. මට සමහර අය කියනවා අපරාධනේ ඔයා ටීචින් තෝරගත්තේ ඔයා නරදෝක නටන්න නැතු මේක තෝරගත්තා නම් හරි කියලා. ඒ වුණාට මගේ හිතේ කිව්නේ එහෙම හරියන්නේ නැහැ මම මේක කරන්න ඕනේ. තව කට්ටියක් කියනවා පිස්සු දනේ ඔය නිලිය ඕක හරියන්නේ නැහැ ඕක මේක තියෙන්න ඕනේ ඔයාට දෙයක් මේ වෙන්න. ඒ දෙකම ඒක තෝරගන්න බෑ අම්මද තාත්තද කිව්වොත් මට තෝරගන්න බැහැනේ අම්මත් තාත්තද කියලා. මට තෝරගන්න බෑ අම්මද තාත්තද කිව්වොත්. අන්න ඒ වගේ ජීවිතේ මෙහෙම ඉන්නවා. ඒ රංගනය සහ නර්තනය මට අද වෙනකොට මම රංගපාන අඩු ඇති. මට ඒ නිසා මට මේක එහෙම කියලා නර්තනය කියලා කියන්න බෑ. හරි. ලව් ෆිල්ම්ස්ද හොරර් ෆිල්ම්ස්ද? ලව්. ලව් ෆිල්ම්ස්. ඉන්ස්ටාග්‍රෑම්ද ෆේස්බුක්ද? ෆේස්බුක්. තාම මම අප්ඩේටඩ් නෑ. හරි. හරි දැන්ට ඉතින් ඔය ටික තමයි තියෙන්නේ. මේ අක්කේ බොහොම ස්තුතියි. අක්කගේ ටයිම් එක දීලා අපිත් එක්ක මේ වැඩේ පොඩ්ඩක් මට කියන්න මේ දැන් මම මේ කතා කරේ මට මගේ ජීවිතය දැන නැගෙන විදිහටනේ. එතකොට මම කිව්ව දෙයකින් තව පාර්ශවයකට හානියක් හිත රිදීමක් එහෙම දෙයක් මිනිසුන්ගේ අදහස් එළියට ගියාම මිනිසුන්ට තේරෙන්නේ නැහැ ඒක යාට දැනෙන විදිහ කියලා පිළිගන්න. ඉතින් මම මේක දැන් ජනගත වුණාට පස්සේ මම මේ කියන්නේ මගේ අදහසකින් කාගේ හරි හිත රිදීමක් වුණා නම් ඒකට මම සමා වෙනවා. එහෙම කාගවත් හිත රිද්දන්න නෙමෙයි අපි කතා කරේ. මේ මට මගේ ජීවිතේ මට දැනෙන විදිහ මම කතා කරේ. ඒක වැරදි තැන් ඇති. අපි මිනිස්සු ඉතින් ඒ වැරදි වෙනවා වැරදි හැදෙයිද කියලා දන්නේ නැහැ. නොකර ඉන්න අපි උත්සාහ කරනවා නේ ගොඩක් දේවල් වලින්. ඉතින් එහෙම දෙයක් තිබුණොත් හිත රිද්ද ගන්න එපා. හරි. මේ අපි වැඩේ අහවර කරනවා එහෙනම් මේ අපි පොඩ්ඩක් කාලයක් අක්කව හම්බෙන්න උත්සාහ කරා නමුත් අක්කගෙත් වැඩ එක්ක පොඩ්ඩක් කාර්ය බහුල වෙලා හිටියා. අන්තිමේදී අපි දවසක් දාගෙන අපි මේ විදිහට හම්බුණා. විශේෂයෙන්ම කියන්න ඕන මේ අපි අද ඉන්නේ පානුදුර M Beach Nest කියන හොටෙල් එකේ. විශේෂයෙන්ම අපේ ජර්මන් වල මිත්‍රය අපේ මිලාන්ට ස්තුති කරන අපිට මේ තැන ලබා දීම සම්බන්ධයෙන්. මිලාන් ඔබට බොහොම ස්තුතියි. මේ අපි එහෙනම් තවත් නන්නත්තාරය යන අපේ සහෘදයෙක් එක්ක මිතුරියක් එක්ක අපි ආයෙ හම්බෙමු. එහෙනම් අපි ගිහින් එන්න.